Good afternoon. අපි අද කතා කරන්න යන්නේ අපේ ඉස්කෝලේ grade 13 final term test එකේ database question එක ගැන. අපි මුලින්ම ER diagram එක ගැන තමයි කතා කරන්න යන්නේ. මේ ER diagram එක සාමාන්‍යයෙන් හොඳ ER diagram එකක් hotel reservation system එකකට අවශ්‍ය කරන ER diagram එක තමයි මේ අඳින්න තියෙන්නේ. හැබැයි මේ description එකේ පොඩි අඩුපාඩු හින්දා මේ description එක අනුව ඇන්දොත් එළියට එන ER diagram එක සාමාන්‍යයෙන් පොඩි අඩුපාඩු තියෙන ER diagram එකක්. අපි ER diagram එකක් අඳින්නේ ඒක relational schema එකට convert කරලා ඊට පස්සේ relational schema එක based කරගෙන database එක generate කරලා ඒ database tables වලට valid data set එකක් ගන්න තමයි අපි ER diagram එක අඳින්නේ. හරිද? අපි ඉස්සෙල්ලා ඔය description එකෙන් අපිට අඳින්න පුළුවන් මොන වගේ ER එකක්ද? ඒකේ මොනවාද තියෙන limitations? ඒ limitations අයින් කරලා නැති කරලා accurately valid data set එකක් ගන්න පුළුවන් ER එකක් අඳින්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ. හරි. ඔන්න දැන් මේක තමයි දීලා තියෙන ER description එක. Consider the following description relevant to a database that is to be developed for a hotel reservation system. මේක දැන් හදන්න යන්නේ යම්කිසි හොටෙල් එකකට හදන්නේ hotel reservation system එකක්. ඒ කියන්නේ හොටෙල් එකට කවුරු හරි කතා කරලා ඒකේ rooms book කරගන්න ගියාම මොනවාද available rooms මොනවාද තියෙන room types මොනවාද ඒවා available ද නැද්ද ඒ වගේ prices කොහොමද කියලා බලලා reservation එකක් කරගන්න පුළුවන් system එකකට අදාළ database එකක description එක තමයි මේ දීලා තියෙන්නේ. හරිද? right. right. ඉස්සෙල්ලා මේ description එක මොකක්ද? මොන වගේ situation එකකටද මේ description එක දීලා තියෙන්නේ කියලා හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. practically හිතන්න ඕනේ මේ situation එක ගැන. හරි? Right. A hotel reservation system allows guests to search for available rooms in a hotel, make booking, and manage their stay details. හරිද? ඉස්සරහම client කෙනෙක් මේ අදාළ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ හොටෙල් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාට බලන්න පුළුවන් මොනවාද තියෙන room types ඒ room types වලින් ඒ available මොනවාද එයාට ඕන දවස් වල ඒ rooms available ද ඊට පස්සේ available නම් එයාට online reservation එකක් දාන්න පුළුවන්කම තියෙන්න ඕනේ online payment එකක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ අන්න ඒ වගේ system එකක්. Each hotel manage multiple rooms. අපි දන්නවා hotel එක විවිධාකාරයේ rooms ගොඩක් තියෙනවා. හරිද? Which are identified by their room number, type, price, availability status. හරිද? මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කියලා තියෙන විදිහට room එකකට තියනවලු room unique room number එකක්. හරිද? ඒක තමයි primary key එක විදිහට ගන්න. room එකට තියනවලු type එකක්, room එකට price එකක් සහ ඒ room එක available ද නැද්ද කියන එක බලා ගන්න ඕනෙලු. හරිද? දැන් අපි මේක මෙන්න මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙතන normalization issue එකක් තියෙනවා. price එක depend වෙන්නේ room එකක price එක depend වෙන්නේ room එක මත නෙමෙයි. හරිද? room එකේ type එක මත. එතකොට හරිනම් මේ room type එකට වෙනම entity එකක් ඇඳලා price එක එන්න ඕනේ. type එක නැත්නම් මේ ඒ room type එකට වෙනම identification number එකක් introduce කරලා price එකයි type එකයි එන්න ඕනේ
අන්නේ එන්ටිටි එකට. අපි ඒක කරෙක්ට්ලි අඳින්නේ කොහොමද කියලා පස්සේ බලමු. දැන් මෙතන කියලා තියෙන විදිහට ඒ ටයිප් එකට වෙනම එන්ටිටි එකක් ගන්න ඉන්ෆර්මේෂන් එකක් මෙතන නැහැ. දැන් මේගොල්ලෝ කියලා තියෙනවානේ මේ ප්‍රශ්නය අනුව මේ කියලා තියෙන නම් විතරක් භාවිතා කරන්න කියලා. හරිද? ඉතින් අපිට දැන් රූම් ටයිප් එක වෙනම එන්ටිටි එකක් විදිහට ගන්න මෙතන එහෙම මේ අවශ්‍ය කරන මේ ඉන්ෆෝමේෂන්ස් නැහැ. හරිද? අනිත් එක රූම් ස්ටේටස් එක ඒ රූම් එක කවුරු හරි කාට හරි බලා ගන්න ඕනේ මෙන්න මේ රූම් එක මේ මට මෙන්න මේ කාලය ඇතුළත මෙන්න මේ අපි දැන් දෙසැම්බර් 24 ඉඳලා 26 දක්වා කාල සීමාව ඇතුළත මේක අවේලබල්ද කවුරු හරි බුක් කළාද රූම් ටයිප් එක. එතකොට මිනිස්සු සර්ච් කරන්නේ රූම් නම්බර් එකෙන් නෙමෙයි මෙන්න මේ ස්ටෑන්ඩඩ් සිංගල් බෙඩ් or ඩබල් බෙඩ් රූම් ටයිප් එක දෙසැම්බර් 24 ඉඳලා 26 දක්වා අවේලබල්ද. හරිද? ඇත්තටම මේ ස්ටේටස් කියන එක එන්ටිටි එකේ දක්වන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මේක derived attribute එකක්. මේක අපිට query එකකින් මේ room එකක් අදාළ සීමාව තුල available ද නැද්ද කියලා අපිට query එකක් ලියලා හොයාගන්න පුළුවන්. ඒක attribute එකක් විදිහට එහෙම දක්වන්න සුදුසු එකක් නෙමෙයි. ඕනනම් derived attribute එකක් විදිහට දක්වන්න පුළුවන්. හරි. රයිට්. දැන් මේ මෙතන කියලා තියෙන ආකාරයට මේ අපි ඔය ER ඩයග්‍රෑම් එක ඇන්දොත් එහෙම රූම් එකට එන්ටිටි එක ඇන්දොත් එහෙම අපිට එන්නේ මෙන්න මේ ආකාරයේ එකක්. රූම් හරිද? රූම් නම්බර් එක අන්ඩර්ලයින් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා ස්ටේටස් කියලා එකක්. ඊට පස්සේ ප්‍රයිස් එකයි ටයිප් එකයි මේ දක්වන්න කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මම මේවා රතු පාටින් දාලා තියන්නේ ප්‍රයිස් එකයි ටයිප් එකයි. ඒක මේ රූම් කියන එන්ටිටි එකට අදාළ එකක් නෙමෙයි. ඒක වෙනම එන්ටිටි එකක් හදලා දක්වන්න ඕනේ. ඇත්තටම මේ ස්ටේටස් කියන එකත් මේ ER ඩයග්‍රෑම් එකේ පෙන්වන්න අවශ්‍ය නැති එකක්. පෙන්වන්න ඕනේ නැහැ. පෙන්වන්න බෑ ඇත්තටම. හරිද? රයිට් ඒක අපි පස්සේ බලමු ඒ කොහොමද කියලා. හරි ඔන්න මේ කියලා තියෙන විදිහට අපි ඇන්දොත් මෙන්න මේ ආකාරයේ එකක් තමයි එන්නේ. හරි. ඊළඟට කියනවා guest Guests can register with the system by providing their personal details such as name, contact number, email, and address. දැන් මේ guest මේකට රෙජිස්ටර් වෙන එක හොටෙල් එකට රෙජිස්ටර් වෙන එක මෙතන පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. හරිද? දැන් මම දැක්ක සමහර අය මෙහෙම ඇඳලා තියෙනවා මේ හොටෙල් කියලා වෙනම එන්ටිටි එකක් ඇඳලා මේ රෙජිස්ටර් මේ විදිහට රිලේෂන්ෂිප් එක ඇඳලා ගෙස්ට් රෙජිස්ටර් හොටෙල් වැරද්දක් නැහැ. දැන් අපි මේ ER ඩයග්‍රෑම් එක අඳින්නේ හොටෙල් එකටනේ. මේ හොටෙල් එකට තමයි ER ඩයග්‍රෑම් එක අඳින්නේ. ඒකට ඒ හොටෙල් එක වෙනම එන්ටිටි එකක් විදිහට ගත්තා කියලා තේරුමක් නැහැ. ඔකට ස්කීමා එකට මැප් කරලා ටේබල් හදලා හොටෙල් එකට data දැම්මහම එක රෝ එකයි එන්නේ. හරිද? ඔන්න හොටෙල් චේන් එකකට. හොටෙල් චේන් එකකට නම් මේක මේ ER ඩයග්‍රෑම් එක අපි අඳින්නේ. එහෙනම් හොටෙල් කියන එන්ටිටි එක ගන්න පුළුවන්. දැන් මෙතන එක හොටෙල් එකකටනේ අපි මේක යම්කිසි ස්පෙસિෆික් හොටෙල් එකකට තමයි මේ රිසර්වේෂන් සිස්ටම් එක මේ ඩේටාබේස් එක හදන්නේ. එතකොට මේ හොටෙල් එක වෙනම එන්ටිටි එකක් විදියට ගත්තා කියලා තේරුමක් නැහැ. ඒක පෙන්නුවා කියලා වැරද්දකුත් නැහැ. හරිද? රයිට්. හරි දැන් මේ ගෙස්ට් මෙතනින් අපිට තේරුම් ගන්න පුළුවන් ගෙස්ට් තියනවලු එන්ටිටි එකේ නම ගෙස්ට් එයාට තියනවලු නමක් කන්ටැක්ට් නම්බර් එකක් ඊමේල් එකක් ඇඩ්‍රස් එකක්
හරිද? රයිට්. එතකොට දැන් නමක් තියෙනවා, කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා, ඊමේල් එක තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා. එතකොට දැන් මේ කියලා තියෙන ඒවගෙන් අපි මොකද්ද ප්‍රයිමරි කී විදිහට ගන්නෙ? ගෙස්ට් වගේ එන්ටිටි එකකට අනිවාර්යයෙන්ම ප්‍රයිමරි කී එකක් තියෙන්න ඕනේ. ඉතින් මොකද්ද දැන් ඔයා ප්‍රයිමරි කී එක විදිහට මේ දේ ඇට්‍රිබියුට්ස් වලින් ගන්නෙ? ඔයාට ගන්න පුළුවන් එක්ක කන්ටැක්ට් නම්බර් එක ගන්න පුළුවන්. හරිද? දැන් අද කාලේ ඕන කෙනෙකුට මොබයිල් ෆෝන්ස් තියෙනවානේ. එකම පුද්ගලයෝ කීප දෙනෙක් එහෙම එකම මොබයිල් නම්බර් එක එහෙම භාවිතා කරන්නේ නැහනේ. හරිද? හොටෙල් එකකට රෙජිස්ටර් වෙන්න. ඉතින් අපිට කන්ටැක්ට් නම්බර් එක භාවිතා කරන්න පුළුවන් ප්‍රයිමරි කී එක විදිහට. ඊමේල් එක භාවිතා කරන්න පුළුවන්. කොහොමත් එක පුද්ගලයෙක් ගත්තොත් එයාට යුනික් ඊමේල් එකක් තියෙනවා. පුද්ගලයෝ දෙන්නෙක්ට එකම ඊමේල් ඇඩ්‍රස් එක නැහැනේ. හරිද? එක්ක ඔයාට කන්ටැක්ට් නම්බර් එක මෙතන විශේෂයෙන්ම මේ ප්‍රයිමරි කී එක ගැන කියලා නැත්තම් මේ ඔයාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එක්ක කන්ටැක්ට් නම්බර් එක ගන්න පුළුවන් නැත්තම් ඊමේල් එක ගන්න පුළුවන් ප්‍රයිමරි කී එක විදිහට. දෙකම අන්ඩර්ලයින් කරන්න යන්න එපා. දෙකින් එකක්. හරිද? රයිට් අපි බලමු ගෙස්ට්. ඔන්න ඔය කියන විදිහට ගෙස්ට් ටේබල් එක ගෙස්ට් එන්ටිටි එක ඇන්දොත් මෙන්න මේ වගේ තමයි එන්නේ. කන්ටැක්ට් නම්බර් එක ප්‍රයිමරි කී එක කියලා මම අරන් තිනවා තව කාට හරි ඊමේල් එක ගන්න පුළුවන්. නේම් එක ඇඩ්‍රස් එක. හරිද? ඔන්න ඒකත් ඇන්දා. හරි. ඔන්න අපි මේක ඇන්දා. ගෙස්ට් එක ඇන්දා. ඊට පස්සේ අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. once registered ඔන්න රෙජිස්ටර් වුණාට පස්සේ a guest can create one or more reservations by selecting a room. By specifying check-in date and check-out day. හරිද? right. දැන් රෙජිස්ටර් වුණාට පස්සේ මේ ගෙස්ට් පුළුවන්ලු rooms reserve කරගන්න. හරිද? දැන් ඔයා කොහොමද මේක කරේ? හරි. මම දැක්ක ගොඩාක් අය මේ දැන් ගෙස්ට් රිසර්ව් කරනවා rooms. අනික මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තින්නේ එක පැත්තයි. එක ගෙස්ට් කෙනෙකුට many rooms. එහෙමනේ මේකේ තියෙන්නේ. මේ පැහැදිලිව කියලා තියෙන each reservation is linked to a guest and may involve one or more rooms. එහෙමනේ අපි දැන් booking එකක් කරනකොට ෆැමිලි එකේ ගොඩක් අය ඉන්නවා නම් අපිට පුළුවන් rooms කීපයක් මේ එක guest කෙනෙක්ට book කරන්න පුළුවන්. pay කරන්න පුළුවන් rooms කීපයකට එකපාර. හරිද? ඉතින් මේ එක guest කෙනෙක් ගත්තොත් මම මේ රිලේෂන්ෂිප් එකට රිසර්ව් කියන නම දීලා තියෙනවා. ඒක තමයි ගැලපෙන්නේ. එක ගෙස්ට් කෙනෙකුට many rooms book කරන්න පුළුවන්. අද one to many. හැබැයි අනිත් පැත්ත කියලා තියෙනවාද එක room එකක් ගෙස්ලා කී දෙනෙකුට රිසර්ව් කරන්න පුළුවන්ද කියලා. අන්න එතන තමයි ඔයගොල්ලන් මේ වරද්දගෙන තියෙන්නේ. එක room එකක් එක ගෙස්ට් කෙනෙකුටද රිසර්ව් කරන්න පුළුවන්. එක රූම් එකක් ඒ මිනිස්සයා ගියාට පස්සේ ඒ රූම් එකෙන් ගියාට පස්සේ තව කෙනෙක්ට ඒ රූම් එක අවේලබල් වෙන්නේ නැද්ද? ඔයා මේක ගන්න ඕනේ. එක රූම් එකක් රිසර්ව් කරගන්න පුළුවන් many guestලාට. හරිද? එක guest කෙනෙකුට many rooms රිසර්ව් කරගන්න පුළුවන්. එක රූම් එකක් many guestලාට රිසර්ව් කරගන්න පුළුවන් many to many. ඔයා මේක one to many කියලා ගත්තොත් මේක වැරදි. හරිද? one to many කියලා මේක කීයටවත් ගන්න බෑ. මම data දාලා පෙන්නන්නම්. එතකොට මොකද්ද වෙන්නේ කියලා මම පෙන්නන්නම්. හරිද? ඒකට data දාලාම පෙන්නන්න ඕනේ. relational schema එකට මේ one to many එක map කරලා data දාලා පෙන්නන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. එක room එකක් එක guest කෙනෙකුට විතරක් reserve කරගන්න අවස්ථාව දුන්නොත් මේ සිස්ටම් එකෙන් වැඩක් නැති වෙනවා. ඔයා මේ data මේ ER diagram එක ඇඳලා ඒකෙන් හැදෙන tables වලින් ඒ tables වලට දාන data වලින් මෙලොවම වැඩක් වෙන්නේ one to many කියලා ගත්තොත් වැරදි. හරිද? මේක එන්න ඕනේ many to many කියලා. many to many. හරිද? මෙන්න මේ විදිහට. මේක තමයි හරි. many to many කියලා එන්න ඕනේ මෙතන.
එක රූම් එක ගෙස් කෙනෙකුට many rooms reserve කරගන්න පුළුවන්. එක රූම් එකක් many guestලට reserve කරගන්න පුළුවන්. හරිද? එකම වෙලාවෙ reserve කරගන්න බෑ. ඒ රූම් එකේ කවුරු හරි ඉන්නකොට ඒක තව කෙනෙකුට reserve කරන්න බෑ. ඒක වෙනම කතාවක්. හරිද? ඒ වුණාට practically රූම් එකක් ගත්තොත් ඒ රූම් එක මේ විවිධ ගෙස්ලට reserve කරගන්න පුළුවන්. හරිද? රයිට් එක්කෙනෙකුට කියලා ඒක මේ ලියලා දෙන්නේ නැහනේ. හරිද? රයිට්. ඊළඟට තව පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. තව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. අන්න එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? To confirm the reservation, the guest makes a payment. ඔනේ හරි රිසර්වේෂන් එකක් කරන්න අපි පේ කරන්න එපා. අපි සල්ලි දෙන්න ඕනේ. Which record details such as payment මේ එතකොට මේ පේමන්ට් එක පිළිබඳ විස්තර රෙකෝඩ් කර ගන්නවලු. මොනවාද පේමන්ට් එක පිළිබඳ විස්තර? පේ මෙතඩ් එයා ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද ඩෙබිට් කාඩ් එකෙන්ද කෑෂ්ද බැංක් ට්‍රාන්ස්ෆර් එකක්ද කියලා ඒක. හරිද? amount එක. හරිද? එයා ගෙවපු ගාන අපි හිතමු රූම්ස් කීපයකට එකපාර ගෙව්වා කියලා 20000 රූම් දෙකකට. එතකොට 40000යි. ඊළඟට ගෙවපු පේමන්ට් එක කරපු දවස. Right. The system ensures that only available rooms can be reserved. හරි සිස්ටම් එක ensure කරන්න ඕනෙලු only available rooms විතරක් reserve කරගන්න පුළුවන් විදිහට. හරිද? ඒක ඉතින් query එකකින් බලලා තමා data insert කරන්න කලින් query එකකින් ගන්න ඕනේ. මොනවාද available rooms කියලා. ඒක මේ ER diagram එකේ පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. හරිද? දැන් මේ හරි ඊළඟට maintains up to date records of guest booking and provide hotels with an organized way to manage reservations. Room occupancy and payment හරි ඒවා මේ ER එකේ පෙන්වන්න පුළුවන් විස්තර ටිකක් නෙමෙයි නිකන් මේ extra information ටිකක් දීලා තියෙනවා. හරි දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා මේ payment entity කියලා එකක් එනවා කියලා අපිට පේනවා payment entity කියලා එක. හැබැයි දැන් මේ payment entity එකේ identifiable primary key එකක් හොයාගන්න නෑ මේ description එක බැලුවම. මොකක්ද primary key එක විදිහට ගන්න. දැන් අර guest එකේ නම් මේ options දෙකක් තිබ්බා. පැහැදිලිව කියලා නැතත් primary key එක මොකක්ද කියලා. options දෙකක් තිබ්බා contact number එකද email එකද දෙකින් එකක් ගන්න පුළුවන්. දැන් මෙතන එහෙම uniquely හඳුනා ගන්න පුළුවන් primary key එකක් නැහැ. payment method එක. කී දෙනෙක් credit card වලින් pay කරනවද? කී දෙනෙක් cash pay කරනවද? කී දෙනෙක් bank transfers කරනවද? amount එක ගන්න පුළුවන්ද? කී දෙනෙක් එකම ගාන pay කරනවා ඇතිද? කී දෙනෙක් එකම දවසේ pay කරනවා ඇතිද? හරිද? ඉතින් අපිට හරි. ඉතින් දැන් මෙතන එහෙම මේ අපිට ගන්න පුළුවන් primary key එක නැහැ. ඉතින් primary key එකක් දීලා නැත්තම් දැන් මේ ප්‍රශ්නේ කියලා තියෙනවානේ මේ කියලා තියෙන මේ within brackets දීලා තියෙන වචනම පාවිච්චි කරන්න කියලා. ඉතින් එහෙම තියෙද්දි අපිට වෙන අලුත් ඒවා මෙතන introduce කරන්නත් බෑ. කියලා නැති primary key එකක් කියලා නැත්තම් description එකේ අතින් දාන්නත් බෑ. හරිද? ඔන්න කියලා තියෙනවා නම් සුදුසු primary key එකක් suggest කරන්න කියලා. එහෙනම් මොකක් හරි කරන්න පුළුවන්. දැන් එහෙම කියලාත් නැහනේ. එහෙනම් ඉතින් primary key එකක් නැහැ මේ payment entity එකට. අපිට මේ payment entity එක ගන්න වෙන්නේ මේ වගේ weak entity එකක් විදිහට වෙන option එකක් නැහනේ. හරිද? ওই විදිහට pay method එක, amount එක, date එක තියෙනවා. හරිද? ඉතින් දැන් මේ weak entity එකක් දැන් කොහොමද මේ දැන් මේ කාත් එක්කද මේ weak entity එක සම්බන්ධ වෙන්නේ? guest table guest entity එකත් එක්ක. එක guest කෙනෙකුට many payments කරන්න පුළුවන්. අපි හිතමු
X කියලා ගෙස්ට් කෙනෙක් හිටියා. එයා ජනවාරි මාසෙත් මේ රූම් එකක් රිසර්ව් කරලා පේමන්ට් එකක් කරා රුපියල් 10,000ක. ඊට පස්සේ එයා මේ ඔක්තෝබර් වලත් මේ රූම් එකක් රිසර්වේෂන් එකක් කරලා 15,000ක් පේ කරා පේමන්ට් එක විදිහට. එතකොට එක ගෙස්ට් කෙනෙක් ගත්තොත් එයාට මෙනි පේමන්ට්ස් කරන්න පුළුවන්. හරිද? ඉතින් එක පේමන්ට් එකක් ගත්තොත් එක ගෙස්ට් කෙනෙක් කරපු එක පේමන්ට් එකක් ගත්තොත් ඒක අයිති වෙන්නේ එක පුද්ගලයෙකුට විතරයි. හරිද? මොකෝ කීප දෙනෙක් එකතු වෙලා පේ කරන්නේ නැහැනේ. යම්කිසි පුද්ගලයෙක්ගේ ID එක යටතේ තමයි පේමන්ට් එක කරන්නේ. මෙහෙමයි දැන් අපි හිතමු මේ යාළුවෝ එකතු වෙලා යනවා කියලා. හරිද? ඒතකොට යාළුවෝ එකතු වෙලා සල්ලි දාන්න පුළුවන්. හැබැයි පේ කරන්නේ එක මිනිස්සයාගේ නමින්නේ. මේකට මේ සිස්ටම් එකට රෙජිස්ටර් වෙලා ඉන්න කවුරු හරි එක්කෙනයි. එයාගේ නමින් තමයි පේමන්ට් එක යන්නේ. එතකොට එක පේමන්ට් එකක් ගත්තොත් ඒක අයිති වෙන්නේ මේ පැත්තෙන් එක පුද්ගලයෙකුට විතරයි. හරිද? මම මේ කියන්නේ මොකක්ද කියලා ඔයාලට මේ වෙලාවේ තේරුන්නේ නැත්නම් ඔයා පස්සේ හොඳට කල්පනා කරලා බලන්න. හරිද? රයිට්. එතකොට මෙතන එන්නේ one to many relationship එකක්. එතකොට මේක weak entity එකක්. එතකොට අපි weak entity එක මේ වගේ double lines වලින් තමයි පෙන්නන්නේ. එතකොට මේ weak entity එකට අදාළ වෙන strong entity එක තමයි guest. ඉතින් මෙන්න මේ වගේ රිලේෂන්ෂිප් එක ගෙස්ට් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක මේ ඔක්කොම ඩබල් ලයින්ස් වලින් රිප්‍රසන්ට් කරන්න ඕනේ. එතකොට weak entity එකක් කිව්වහම ඒකට partial key එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක relational schema එකට weekend payment entity එක convert කරාම මේ දැන් මෙතන මේ primary key එකක් නැහැ. දැන් weak entity එකනේ primary key එකක් නැහැ. හැබැයි payment entity එක relational schema එකකට relation එකකට convert කරාම අනිවාර්යයෙන්ම primary key එකක් තියෙන්න ඕනේ. හරිද? දැන් අපි A level papers බලනකොට දකින තව ගැටලුවක් තමයි මේ වගේ weak entity තියෙන අවස්ථාවක ER diagram එකක් relational schema එකකට convert කරන්න දුන්නොත් 180ක් විතර දන්නේ නැහැ. weak entity එකට relation එක ලියන්නේ කොහොමද කියලා. relational schema එකට convert කරනකොට weak entity එකත් සම්බන්ධයෙන් follow කරන්න ඕන rules මොනවාද කියලා දන්නේ නැහැ. එතකොට වෙන්නේ මේ weak entity එකට අපි relational schema එකට map කරනකොට එයාගේ strong entity එකේ primary key එක එනවා මේ weekend payment එක පැත්තට සහ මේ එයාගේ මේ තියෙන attributes තුනෙන් එකක් මේ පැත්තෙන් එන contact number එකත් එක්ක combine කරන්න ඕනේ primary key එකේ uniqueness එක ensure කරගන්න. නැත්නම් contact මෙයාගෙන් එන contact number එක විතර primary key එක විදිහට සලකන්න ගියොත් duplicate වෙනවා. හරි මං data දාලා ඒවා පෙන්නන්නම්. හරි එතකොට සුදුසු මේ හැම එකක්ම සුදුසු නෑ. සුදුසු මේ එකක් ගන්න ඕනේ. හරිද? ඉතින් මේ payment method එකේ එයාගේ strong entity payment entity එකේ එයාගේ strong entity එකෙන් එන primary key එකත් එක්ක මේ date කියන attribute එක හොඳයි. මේ payment entity එකේ primary key එක හදාගන්න. හරිද? ඉතින් ඒක ඇයි කියලා මම data දාලා පස්සේ පෙන්නලා තියෙනවා. හරි. ඔය විදිහ තමයි මේ ER diagram එක එන්නේ. මේ වගේ payment වගේ entity එකක්. ඉතාමත් වැදගත් entity එකක්. ඒ වගේ වැදගත් entity එකකට primary key එකක් නැති එක ලොකු ගැටලුවක්. මේ payment එකට primary key එකක් නොතිබීමෙන් මේ payment එක කරපු guest කවුද කියලා හොයාගන්න පුළුවන්. හරිද? මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙන හින්දා. හැබැයි ඒ guest මොන room එක සඳහාද payment එක කරේ කියලා accurately කියන්න බෑ. guess කරන්න පුළුවන්. guess කිරීමක් කරන්න පුළුවන්. ඒ හැර accurately කියන්න බෑ. හරි ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් ඔන්න අපි room එක ඉස්සලා convert කරනවා relational schema එකකට. එතකොට අපි යම්කිසි entity එකක්
ඒකට රිලේෂනල් ස්කීම එක ලියනකොට අපි බලන්න ඕනේ ඒකේ ප්‍රයිමරි කී එක මොකක්ද කියලා. මොකද ඒක තමයි අපි මුලින්ම දක්වන්නේ. ඊට පස්සේ ඒකේ කාඩිනලි එයා තව එන්ටිටිස් කීයක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවද කියලා බලන්න ඕනේ. එක්කෙනෙක් එක්ක මේ එක එන්ටිටි එකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ගෙස්ට් එන්ටිටි එකත් එක්ක. හරි. එහෙනම් එයත් එක්ක තියෙන කාඩිනැලිටි එක මොකක්ද කියලා බලන්න. one to many. many තියෙන්නේ කාගේ පැත්තටද? room එක පැත්තට තමයි many තියෙන්නේ. එහෙනම් one පැත්තේ primary key එක many පැත්තට එන්න ඕනේ foreign key එකක් විදිහට. හරිද? මේ room එකට එයාගේ attributes වලට අමතරව guest ගේ contact number එක ඇතුළත් වෙනවා. මොකද one to many. හරි දැන් මං හිතනවා ඔයගොල්ලෝ ඒවා ඉගෙනගෙන ඇති කියලා. ඊට අමතරව මට මෙන්න මේ check in date එකයි check out date එකයි ගැන කතා කරන්න අමතක වුණා. check in date එකයි check out date එකයි අපිට descriptive attribute එකක් විදිහට මේ රිලේෂන්ෂිප් එකට තමා දාන්න වෙන්නේ. මොකද ගෙස්ට් මේ රූම් එකට චෙක් ඉන් වෙච්ච දවස ගෙස්ට් මේ රූම් එකෙන් චෙක් අවුට් වෙච්ච දවස ඒක ඇවිල්ලා ඒ ඇට්‍රිබියුට්ස් දෙක ඇවිල්ලා මේ රූම් එකටයි ගෙස්ට්ටයි දෙන්නටම කොමන් හින්දා ඒක මං රිලේෂන්ෂිප් එකට දැම්මා. එතකොට මේ ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට්ස් තිබ්බොත් රිලේෂන්ෂිප් එකේදී ඒවා රිලේෂනල් ස්කීම එකට මැප් කරනකොට අන්න ඒවා යන්නෙත් මෙනි පැත්තට. හරිද? ඒ ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට්ස් ටික යන්නේ මෙනි පැත්තට. එතකොට රූම් එකට තව ඇට්‍රිබියුට්ස් දෙකක් එනවා check in date එකයි check out date එකයි කියලා. හරිද? right අපි බලමු. මේ තියෙන room number එක තමයි primary key එක. ඊට පස්සේ price එක දක්වලා තියෙනවා, status එක දක්වලා තියෙනවා, type එක දක්වලා තියෙනවා. මොකද ඒකේ ප්‍රශ්නේ තියෙනවනේ ඒවා තියෙනවය කියලා. මේ ඊට පස්සේ ඔන්න මේ contact number එක. contact number එක කොහෙන්ද යට ඇවිල්ලා තියෙන්නේ? guest ගේ. හරිද? ඊළඟට check in date එකයි check out date එකයි. හරි. ඊළඟට අපි guest ව map කරොත් guest ව relational schema එකකට මේ relation එකට map කරනකොට අපි බලන්න ඕනේ guest ගේ primary key එක contact number එක ඊට පස්සේ එයා කී දෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද room එකයි payment කියන entity එකයි එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ cardinalities මොනවාද කියලා. එතකොට මේ room එකත් එක්ක guest ගේ cardinality එක එක. එතකොට room එක පැත්තෙන් guest මුකුත් එන්නේ නැහැ. එතකොට guest සහ payment අතර cardinality එක බැලුවත් guest ගේ පැත්තේ තියෙන cardinality එක එක. එතකොට room payment එක පැත්තේ guest මුකුත් attribute එකක් එන්නේ නැහැ. එතකොට guest කියන relationship එකේ තියෙන්නේ name මේ මුලින්ම primary key එක contact number එකයි ඊට පස්සේ ඔයාට ඕන attribute එකක් දාගන්න. හරිද? මුලින්ම primary key එක දාලා ඊට පස්සේ ඔයා කැමති attribute එකක් දාගන්න. ඊටු එහෙම පිළිවෙලක් නැහැ. එතකොට මෙන්න මේ ටික තමයි guest table එකේ guest relation එකට එන්නේ. හරිද? contact number, name, email, address. ඊළඟට payment. හරිද? payment එක මේ අවස්ථාවේදී weak entity එක. හරි එතකොට එයාට එනවා එයාගේ strong entity එකේ මේ primary key එක එයාගේ පැත්තට එනවා foreign key එකක් විදිහට කොහොමත් one to many නේ මේ one to many relationship type එක. එතකොට one පැත්තේ primary key එක කොහොමත් many පැත්තට එනවා foreign key එකක් විදිහට. contact number එක. ඔන්න contact number එක ආවා. ඒක තමයි එතකොට මෙයාගේ ප්‍රධානම attribute එක contact number එක. ඒකින්ද ඔක්කොටම කලින් අන්න ඒක අපි දක්වන්න ඕනේ payment table එකේ contact number එක. ඊට පස්සේ derive මොනවාද partial key එක අපි දක්වන්න ඕනේ. එතකොට මේකේ payment table එකේ primary key එක හැදෙන්නේ contact number එකයි date එකයි දෙකම එකතු වෙලා combine වෙලා composite primary key එකක් තමයි එන්නේ. ඊට අමතරව amount එකයි pay method එකයි කීයක් ගෙවුවද කොහොම මොන credit card එකෙන්ද මොකෙන්ද pay කරේ කියලා මෙතන payment method එක දාන්න ඕනේ. හරිද?
මම දැන් මේ ජෙනරේට් වෙන ඩේටා සෙට් එක ඉන්වැලිඩ් කියලා ඔයාට පෙන්වන්න යන්නේ. හරිද? මෙතන තැන් කීපයක්ම වැරදි. අපි ඉස්සෙල්ලා බලමු රූම් එක. ඒ රූම් එකේ මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඔයාට පේනවා දැන් මේ රූම් නම්බර් එකයි. හරිද? ඔන්න මේකේ රූම් එකේ තියෙන ප්‍රශ්න මේ කියලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක අනුව ER එක ඇඳහම. එතකොට room number 101 and 102 ඇවිල්ලා මේ එකම type එක standard single price එකත් එකම price එක. එතකොට ඔයාට පේනවා මෙන්න මේ information redundant වෙනවා. repeat වෙනවා. හරිද? ප්‍රයිස් එක නැවත නැවත අපි හිතමු මේ ස්ටෑන්ඩඩ් සිංගල් යටතේ රූම් 10ක් තිබ්බා කියලා. එතකොට මේ ටයිප් එක 10 පාරක් රිපීට් වෙනවා. ප්‍රයිස් එක 10 පාරක් රිපීට් වෙනවා. ඉතින් ඒකින්ද මේක මේ මෙතන normalization issue එකක් තියෙනවා. හරිද? එතකොට මේ ප්‍රයිස් එකයි ටයිප් එකයි මෙතන පෙන්වන්න ඕන එකක් නෙමෙයි. හරිද? ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙන්නේ ටයිප් එක යටතේ. හරිද? ඉතින් අපි මේක වෙනම ටේබල් එකක හරිනම් එන්න ඕනේ. හරි මේ room type information. අපි මේක කරෙක්ට් කළා මම අන්තිමට පෙන්නන්නම් මේක කොහොමද තිබිය යුත්තේ කියලා. ස්ටේටස් කියලා එකක් නම් මේකේ එන්නේ නැහැ කීයටවත්. හරිද? දැන් මේකේ තියෙන අනිත් ප්‍රශ්නේ තමයි one to many කියලා ගත්තහම ඔන්න මේකේ පෙන්වන්න පුළුවන් එක රිසර්වේෂන් ඩීටේල් එකයි පෙන්වන්න පුළුවන්. ඇයි ඔයා කියලා තින්නේ රූම් එකක් රිසර්ව් කරගන්න පුළුවන් එක ගෙස්ට් කෙනෙකුට කියලා විතරයිනේ. එතකොට රූම් එකක් බුක් කරගන්න පුළුවන් එක මිනිස්සෙකුට විතරයි. මේ තියෙන්නේ රිසර්වේෂන්ස් දාලා තියෙන රූම්ස්. හරිද? මේ බ්ලැන්ක් තියෙන්නේ තාම මේ රූම්ස් කවුරුත් රිසර්ව් කරගෙන නැහැ. එතකොට මේ රූම් නම්බර් මෙන්න මේ 101 102 106 108 109 බුක් කරලා තියෙනවා දෙසැම්බර් 2 ඉඳලා 6 වෙනකම්. නොවැම්බර් දෙසැම්බර් හරිද? ඔයා බුක් කරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඉදිරියට බුක් වෙලා තියෙන දවස්. හරිද? දැන් හරි ඉදිරියට හරි බුක් වෙලා තියෙන දවස්. හරිද? බුකින් එකක් දාලා නැත්තම් අපිට පෙන්වන්න දෙයක් නැහැනේ කවුද බුක් කරේ චෙක් ඉන් ඩේට් එකයි චෙක් අවුට් ඩේට් එකයි අපිට පෙන්වන්න දෙයක් නැහැනේ බුකින් එකක් දාලා නැති රූම්ස් වලට. එහෙනම් අපි මේවා බ්ලැන්ක් තියනවා. හරිද? ඉතින් දැන් මෙතන ස්ටේටස් එකක් පෙන්වන්න පුළුවන්ද කියලා බලන්නකෝ. ස්ටේටස් කියන එක කොච්චර වැලිඩ්ද මේ ටේබල් එකට. ස්ටේටස් එක කියන්නේ ඔකියුපයිඩ්ද නැත්නම් අවේලබල්ද කවුරු හරි ඉන්නවද නැද්ද? හරි දැන් කවුරු හරි කෝල් කරලා අහනවා 2025 නොවැම්බර් 10 ඉඳලා 13 වෙනකන් අවේලබල්ද කියලා. හරි. එතකොට ඔව් මේක බලලා මේ ටේබල් එක බලලා ඔව් කියලා දාන්න පෙන්වන්න පුළුවන්. හරිද? එතකොට මෙතන දාන්නේ මොකද්ද ස්ටේටස් එක? available. එතකොට තව කෙනෙක් අහන්න පුළුවන් දෙසැම්බර් 4 ඉඳලා 6 වෙනකන් availableද කියලා. නෑ. එතකොට yes no එකෙන් මොකද්ද ස්ටේටස් එකට දාන්නේ? යස්ද නෝද කියලා කෙනෙක් ඇහුවොත් මේ ඩේට් එක නැතුව වෙනත් ඩේට් වල අවේලබල්. කවුරු හරි ඇහුවොත් මේ ඩියුරේෂන් එක අතර අවේලබල්ද කියලා නැහැ. එහෙනම් දෙකක් තියෙනවානේ යස්ද නෝද කියලා මොකක්ද දාන්නේ? හරිද? මේවා නම් එක්කෝ මේ වගේ බුක් වෙලා නැති මේවට ඕනනම් අවේලබල් කියලා දාන්න පුළුවන්. ඉතින් මේ ඔල්රෙඩි බුක් වෙලා තියෙන ඒවට එහෙම අපිට දාන්න බෑ. හරිද? ඊට පස්සේ තව රිසර්වේෂන් එකක් මේ දාන්න බෑනේ. කවුරු හරි කිව්වොත් මට නොවැම්බර් 10 ඉඳලා 13 වෙනකම් මෙන්න මේ ස්ටෑන්ඩඩ් රූම් එකක් බුක් කරගන්න ඕනේ. ස්ටෑන්ඩඩ් රූම් දෙකක් තියෙනවා. හරිද? දැන් කොහොමද ඒ විස්තරේ කොහෙද පෙන්නන්නේ?
ඒ විස්තරේ පෙන්නන්නේ මෙන්න මේ ටේබල් එකේ රිලේෂන් one to many වලට අනුව රිලේෂනල් ස්කීම එක මැප් කරාම අපිට ආවා මේ ඒ රූම් එක රිසර්ව් කරලා තියෙන කස්ටමර්ගේ ගෙස්ගේ විස්තර පෙන්වන්න වෙන්නේ රූම් ටේබල් එකේ. ඒ රූම් නම්බර් එක ඉස්සරහින් කවුද ඒක රිසර්ව් කරගෙන තියෙන්නේ. එක රිසර්වේෂන් ඉන්ෆර්මේෂන් එකයි ඇතුළත් කරන්න පුළුවන්. තව කෙනෙකුට තව මේ දවසක මේක රිසර්ව් කරගන්න ඕන නම් ඒක කොහෙද පෙන්වන්නේ? තාම ඒ කියන්නේ ඔන්න මෙයා ගියාට පස්සේ අපි හිතමු දැන් මෙයා දෙසැම්බර් 12 දෙසැම්බර් 2 ඇවිල්ලා දෙසැම්බර් 6 පිටත් වෙලා ගියා කියලා. පිටත් වෙලා ගියාට පස්සේ මේක වේකන්ට් වෙනවා. මේක අවේලබල් වෙනවා. හරි ඔන්න එතකොට මේක මකලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඒ රූම් එක තව කෙනෙකුට දෙන්න පුළුවන්. හරිද? හැබැයි දැන් මෙතන මේ කවුරු හරි බුක් කරලා තියෙනවා මේක. කලින්ම බුක් කරලා ඔන්න එයා බුකින් ඉන්ෆර්මේෂන් ටික දාලා තියෙනවා. එතකොට මේක තව කෙනෙකුට මේක බුක් කරන්න පුළුවන්. හැබැයි ඒ ඉන්ෆර්මේෂන් මෙන්න මේ මිනිසයා නොවැම්බර් 20 මේක බුක් කරා කියලා ඒ ඉන්ෆර්මේෂන් එක පෙන්වන්න තැනක් නැහැ. හරිද? කොහෙද පෙන්වන්නේ? මේක මකලා දාන්නද? එතකොට මේ රිසර්වේෂන් එක මේ මිනිසයා මේකට පේමන්ට් උත් කරලා තියෙනවා. හැබැයි ඒ රිසර්වේෂන් එක මේ මකලා වෙන කෙනෙකුගේ එකක් දැම්මා. එතකොට මේ කෙනා මෙන්න මේ මොබයිල් නම්බර් එක දරන පුද්ගලයා මෙන්න මේ දවස් ඉඳලා මේ දවස වෙනකන් රිසර්වේෂන් එකක් කරා කියලා මොන රූම් එකද බුක් කරේ ඒ මුකුත් විස්තර ටික නැතුව යනවා. අන්න ඒක හින්දා one to many ආකාරයට මේක කීයටවත් පෙන්වන්න බෑ. හරිද? right. ඔයා මේක පොඩ්ඩක් මෙහෙම කියන වෙලාවේ ඔයාගේ ඔළුවට ගියේ නැත්නම් මෙන්න data දාලා තියෙනවා. පොඩ්ඩක් හොඳට මොලේ කල්පනා කරලා හිතලා බලන්න. හරිද? අපි යනවා many to many. හරි. දැන් many to many වුණාම මොකද්ද වෙන්නේ? කොහොමද රිලේෂනල් ස්කීමා එක එන්නේ? රූම් එකට වෙනම එකක් එනවා. දැන් මේ රූම් එකයි ගෙස්ටුයි අතර රිලේෂන් එක many to many. එතකොට රූම් එකට ගෙස්ට්ගේ ප්‍රයිමරි කී එක රූම් එක පැත්තට එන්නේ නැහැ ෆොරින් කී එකක් විදිහට. එතකොට රූම් එකට එන්නේ එයාගේ ඇට්‍රිබියුට්ස් ටික විතරයි. ගෙස්ට් එන්නේ එයාගේ ඇට්‍රිබියුට්ස් ටික විතරයි රූම් එක පැත්තෙන් මුකුත් එන්නේ නැහැ. හරිද? right. එතකොට මේ රිලේෂන්ෂිප් එකට වෙනම ටේබල් එකක් හැදෙනවා. many to many හින්දා. අපිට පුළුවන් මේ ටේබල් එක නම් කරන්න එක්ක entities දෙකේ නම room guest. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකට meaningful name එකක් තියෙනවා නේද? reserve කියලා ඒ වචනේ use කරන්නත් පුළුවන් ටේබල් එකේ නමට. හරිද? right. reserve කියන නම මම භාවිතා කරනවා. එතකොට මේ reserve එකේ primary key එක වෙන්නේ මොකද්ද? room එක පැත්තෙන් room number එක එනවා guest ගේ පැත්තෙන් එයාගේ primary key එක guest number එක එනවා. හරි මේ දෙපැත්තේ primary keys දෙක එනවා. හරි. දැන් අපි බලමු මොකක්ද කියලා. හරි. reserve ඔන්න room එකේ දැන් තියෙන room number එක තමයි primary key එක type එකයි price එකයි විතරයි තියෙන්නේ අනිත් attributes වලට. එතකොට මේ check in date එකයි check out date එකයි කොහෙටද යන්නේ? many to many වුණාම descriptive attributes හරිද මේ relationship එක තියෙන attributes වල කියනවා descriptive attributes කියලා. ඒවා යන්නේ many to many එකේ තුන්වෙනි ටේබල් එකට extra ටේබල් එකට තමයි මේ descriptive attributes ගිහිල්ලා ඇතුළත් වෙන්නේ. මේ reserve ටේබල් එකේ අට තමා check in date එකයි check out date එකයි යන්නේ. room එක පැත්තෙන් room number එක ඇවිල්ලා තියෙනවා guest ගේ පැත්තෙන් contact number එක ඇවිල්ලා තියෙනවා. හරි අපි by default මේකේ primary key එක කරන්නේ room number එකයි contact number එකයි. ඊට පස්සේ අපි බලන්න ඕනේ හැබැයි room number එකයි contact number එකයි primary key එක විදිහට සැලකුවොත් ඇතිද කියලා. හරිද?
ඒක ඉතින් පොඩ්ඩක් ඔයා හිතලා බලන්න ඕනේ. හිතින් ඩේටා දාලා බලන්න ඕනේ. ඒ විතරක් ඇතිද? අ මට පේනවා ඒ දෙක විතරක් මදි. චෙකින් ඩේට් එකත් ඇතුළත් වෙන්න ඕනේ. මේ ප්‍රයිමරි කී රිසර්ව් ටේබල් එකේ ප්‍රයිමරි කී එක සඳහා චෙකින් ඩේට් එකත් ඇතුළත් වුණොත් තමයි ප්‍රයිමරි කී එක හදාගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද කියලා. හරි. ඔන්න ඩේටා දාලා තියෙනවා. ඔන්න මේකේ අර මේ රූම්ස් තියෙනවා එකේ ඉඳලා 101 ඉඳලා 109 වෙනකම් මේ තියෙන ඒ වගේ ප්‍රයිසස් ටයිප්. ඊළඟට මේතන ඉන්නවා ගෙස්ලා 4 දෙනෙක් ඉන්නවා. මේ තියන්නේ ඒගොල්ලෝ රූම් රිසර්වේෂන් කරගෙන තියෙන ආකාරය. හරිද? දැන් ඔයා බලන්න හොඳට බලන්න. R102 කියන රූම් එක මෙන්න මේ 78 මෙන්න මේ කන්ටැක්ට් නම්බර් එක තියෙන පුද්ගලයන්ගේ නම නුවන් සිල්වා. නුවන් විසින් පර්චේස් මේ රිසර්ව් කරගෙන තියෙනවා ඉස්සරහට 2025 12/2. තාම 2025 12/2 ආවේ නැහැ. ඉදිරියට තියෙන දවසට දැම්මම රිසර්ව් කරගෙන තියෙනවා. හරිද? ඊළඟට 101ත් එයා රූම්ස් දෙකක් මෙන්න මේ කාල සීමාව තුල රිසර්ව් කරගෙන තියෙනවා ඉදිරියට එන කාල සීමාව. ඒ වගේම හරිද? එයා ඔයිට කලින් මේ අවුරුද්දේ මුල මාර්තු මාසේ ඔය රූම් දෙකම එයා බුක් කරගෙන තියෙනවා. මේ බලන්න. හරිද? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙකුට පුළුවන් එකම රූම් එක මල්ටිපල් ටයිම්ස් රිසර්ව් කරගන්න හැකියාව තියෙනවා. එතකොට රූම් නම්බර් එකයි කන්ටැක්ට් නම්බර් එකයි විතර ප්‍රයිමරි කී එක විදිහට සැලකුවොත් ප්‍රයිමරි කී එක රිපීට් වෙනවා. ඒකින්ද චෙකින් ඩේට් එකත් මම ප්‍රයිමරි කී එකේ කොටසක් විදිහට අරගෙන තියෙනවා. එතකොට රිපීට් වෙන්නේ නැහැ. හරිද? එතකොට රිපීට් වෙන්නේ නැහැ. බලන්න මේ කම්බිනේෂන් මේ තුනම එකතු වෙලා මේ කම්බිනේෂන් එකම කොහෙවත් රිපීට් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ 102 නුවන් විසින් මේ දෙසැම්බර් මාසේ ගත්තේ. රූම් නම්බර් 102 ඒ නුවන් විසින්ම මාර්තු මාසේ ගත්තා. හරිද? එතකොට බලන්න තව එහෙම මොකුත් ප්‍රශ්නයක් තියනවද කියලා. එහෙම රිපීට් වෙන්නේ නැහැ. හරි. ඒත් අන්න ඒ වගේ හොඳට ඇනලයිස් කරලා බලන්න ඕනේ. හරිද? හොඳට ඩේටාබේස් ඉගෙනගෙන තියෙන්න ඕනේ. මේ වගේ දේවල් ඔයාගේ ඔළුවට එන්න. ආවට ගියාට උඩින් පල්ලෙන් ඉගෙනගෙන මේ වගේ දේවල් ඔයාගේ ඔළුවට එන්නේ නැහැ. ඒක ඉතින් වෙනම කතාවක්. හරිද? ඉතින් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පේමන්ට් ටේබල් එකට ගියොත් මේකේ කොහෙවත් නැහැ මේ ගෙස්ට් මොන මේ රූම් එකටද මොන රූම් ID එකටද පේ කරේ කියලා හොයාගන්න විස්තරයක් නැහැ. එක්සැක්ට්ලි මොන රූම් එකටද පේ කරේ. පේ කරලා තියෙනවා. හරිද? ගෙස් කරන්න පුළුවන් මොන රූම් එකටද පේ කරේ කියලා. එමේ එක්සැක්ට්ලි 100% ඇකියුරේට්ලි කියන්න බෑ මේ ගෙස්ට් මොකද එයා මේ යම්කිසි කාල සීමාවක් තුල රූම් කීපයක් රිසර්ව් කරලා තියෙන්න පුළුවන්. එතකොට මොන රූම් එකටද පේ කරේ කියලා එහෙම හොයාගන්න පුළුවන් ආකාරයක් නැහැ. හරිද? ගෙස් කරන්න පුළුවන් එයා මේ රූම් එකට චෙක් ඉන් වෙච්ච දවසයි ඒ රූම් එක අපි හිතමු රූම් එකට පේ කරන්න ඕනේ ඊට කලින් කියලා අපි දන්නේ මේ පේමන්ට් ඩේට් එක කියන්නේ මොකක්ද කියලා හරියටම විස්තර කරලා නැහැ. හරිද? රූම් එක රිසර්ව් කරගන්න නම් අපි හිතමු ෆුල් පේමන්ට් එක කරන්න ඕනේ කලින්. හරිද? ඉතින් අපි එහෙම හිතුවොත් එහෙම චෙක් ඉන් ඩේට් එකයි පේමන්ට් කරපු ඩේට් එකයි කම්පෙයාර් කරලා ඒ දෙක වෙනස් ඒ වුණාට කම්පැරිසන් එකක් කරලා දල වශයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මොන රූම් එකටද මේ පේමන්ට් එක කරේ කියලා මම මේ කලර් කරලා තින්නේ එහෙම ගෙස් කරලා. හරිද? හැබැයි ඇකියුරේට්ලි කියන්න බෑ. හරිද? අපි ඩේටාබේස් ඩිසයින් කරන්නේ නැන්නේ ගෙස් කරලා ආන්සර් එකක.
අපි database design කරන්න ඕනේ accurately 100% accurate answer එකක් මේ result එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ අපි දැන් මම පෙන්නන්න යන්නේ 100% මේක කොහොමද accurately ඇඳගන්නේ කියලා. ඉතින් ඔය payment කියන entity එකට primary key එකක් දීලා තිබ්බනම් අපිට මෙන්න මේ ඔය කියන ER diagram එක මේ ආකාරයට ඇඳගන්න තිබ්බා ternary relationship එකක් introduce කරලා. මම මෙතන room එකත් හරි ගස්සලා තියෙනවා. හරිද? මේ බලන්න එක room එකක් මේක බලන්න එක room එකක් ගත්තොත් ඒක අයිති වෙන යම්කිසි room type එකක් තියෙනවා. එක room type එකයි තියෙන්නේ. එක room type එකක් යටතේ many rooms තියෙන්න පුළුවන්. හරිද? standard යටතේ many rooms තියෙන්න පුළුවන්. හරිද? එතකොට one to many. හරි. one to many. ඉතින් මම room type එකට මේ type ID එකක් introduce කරලා තියෙනවා. type එක මොකද්ද? price එක මොකද්ද කියලා මේකේ තමයි තියෙන්නේ. room එකේ දැන් තියෙන්නේ room number එක. තව ඊට වැඩිය තව මොනවා හරි තියෙන්න පුළුවන්. ප්‍රශ්නේ දීලා නැති හින්දා අපිට මෙතන අලුතෙන් අතින් දාලා attributes define කරන්න බෑ. හරි. right. දැන් මේකට අපි කොහොමද relational schema එකකට convert කරන්නේ? අපි හිතුවොත් payment එකට ID එකක් primary key එකක් තියෙනවා කියලා. මේවා බලන්න. payment එකේ primary key එකක් මම දීලා තියෙනවා PID කියලා. payment ID කියලා. හරිද? දැන් ප්‍රශ්නේ එහෙමයි කන්නේ. ඒ වුණාට මම දීලා තියෙනවා මේකෙන් ඔයාට ගන්න පුළුවන් accurate 100% accurate data set එකක් ගන්න පුළුවන්. මේ ER diagram එකෙන් generate කරන database එකෙන්. හරිද? right. දැන් ඔයා කොහොමද මේකට එන්නේ? room එක ගත්තොත් එහෙම room එක one to many room එකේ cardinality එක room එක සම්බන්ධ වෙලා ඉන්නවා මෙන්න මේ relations දෙකක් එක්ක. හරිද? එකක් ternary කියන්නේ මේ relationship එකට entities තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකයි ternary කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ හරි. එතකොට දැන් මේ එතකොට ternary relationship එකකින් මේ room එක පැත්තට මුකුත් එන්නේ නැහැ. room එකේ දේවල් තමා මේ ternary relationship එකට යන්නේ. හරිද? මෙහෙම වෙන්නේ. හරි ඒකින්ද මේ relationship එක ගැන worry වෙන්න ඕනේ නැහැ. ඔයා room එක map කරනකොට. හැබැයි ඔයා room එක relational schema එකට map කරනකොට room type එක ගැන concern කරන්න ඕනේ. හරිද? එතකොට room එකයි room type එකයි අතර තියෙන cardinality එක ගත්තොත් many පැත්ත තියෙන්නේ room එකට. එතකොට one පැත්තේ primary key එක many පැත්තට යනවා foreign key එකක් විදිහට. එතකොට room type එක අපි ඉස්සලා room type එකට මේ relation එක ලිව්වොත් room type එකේ primary key එක TID price type. හරිද? ඊට පස්සේ room එකට අපි relation එක ලිව්වොත් එයාගේ primary key එක මේ room number එක ඊට පස්සේ මෙයාගේ primary key එක TID එක room එකට ඇවිල්ලා තියෙනවා foreign key එකක් විදිහට. මේ විදිහට ඊතලයකින් arrow එකකින් පෙන්වන්න ඕනේ මෙයාට මේ TID එක ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? මේ arrow head එක තියෙන්න ඕනේ point වෙලා. arrow head එක point වෙලා තියෙනෝනේ. යාට කොහෙන්ද අර තියෙන්නේ? අන්න අතනින් ආවේ කියලා පෙන්වන්න arrow head එක මේ පැත්තට තමයි point වෙලා තියෙන්නේ. හරි පැත්තට arrow head එක දාන්න ඕනේ. ආට ඕන පැති වලට arrow head එක දාන්න බෑ. මේක තමයි හරි පැත්ත. හරිද? කතා දෙකක් නැහැ. මේක තමයි arrow head එක. දැන් මේ එන්න ඕන හරි direction එක. හරිද? ඊට පස්සේ guest
මේ සම්බන්ධ වෙලා තින්නේ ටර්නරි රිලේෂන්ෂිප් එකත් එක්ක විතරයි. පේමන්ට් එක සම්බන්ධ වෙලා තින්නේ ටර්නරි රිලේෂන්ෂිප් එකත් එක්ක විතරයි. එතකොට එයාට වෙන වෙන එන්ටිටීස් වලින් ෆොරින් කීස් එන්නේ නැහැ. එතකොට ඔයා ගෙස්ට් ටේබල් එක හදන්න ඕනේ. එයාගේ මේ ඇට්‍රිබියුට්ස් ටික විතරක් ඇතුළත් කරලා පේමන්ට් රිලේෂන් එක හදන්න ඕනේ. එයාගේ මේ තියෙන ඇට්‍රිබියුට්ස් ටික විතරක් ඇතුළත් කරලා. ඔන්න ගෙස්ට් රිලේෂන් එකට එනවා. කන්ටැක්ට් නම්බර් එක ප්‍රයිමරි කී. එතකොට මේ රිලේෂන්ස් වල ප්‍රයිමරි කී එක අන්ඩර්ලයින් කරන්න ඕනේ. හරිද? ඊළාට නේම් එක තියෙනවා, ඊමේල් එක තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා. එතකොට මේවා ඔයා කැමති පිළිවෙලකට ලියා ගන්න ඉතුරු ඇට්‍රිබියුට්ස් කොහොම හරි. ප්‍රයිමරි කී ෆීල්ඩ් එක මුලින්ම සඳහන් කරන්න ඕනේ. ඊළාට පේමන්ට් එන්ටිටි එකත් එහෙමයි. ප්‍රයිමරි කී එක මුලින්ම සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඩේට් එක, amount එක, pay method එක මම සඳහන් කරලා තියෙනවා. ඊට මේ ටර්නරි රිලේෂන්ෂිප් එකක් රිලේෂනල් ස්කීමා එකකට මැප් කරන්නේ කොහොමද? හරි මේ ස්ටේටස් එක මම ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට් එකක් විදිහට මෙතන දාලා තියෙනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. කම්පල්සරි නැහැ. හරිද? අපි ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට්ස් කොහොමත් මේ රිලේෂනල් ස්කීමා එකේ පෙන්වන්න යන්නේ නැහැනේ. ඔක ක්වරි එකක් ලියලා පෙන්වන්න පුළුවන් ස්ටේටස් එක. මම ක්වරිසුත් එහෙම පෙන්වන්නම්. කොහොමද මේ රූම් එකක අවේලබිලිටි ස්ටේටස් එක ගන්න කියලා. හරිද? රයිට්. මේ ටර්නරි රිලේෂන්ෂිප් එකට රූම් එකේ ප්‍රයිමරි කී එක එනවා ෆොරින් කී එකක් වෙලා, ගෙස්ට්ගේ කන්ටැක්ට් නම්බර් එක ප්‍රයිමරි කී එක එනවා ෆොරින් කී එකක් වෙලා, පේමන්ට් එකේ ප්‍රයිමරි කී එක ෆොරින් කී එකක් වෙලා එනවා. ටර්නරි රිලේෂන්ෂිප් එකකට සම්බන්ධ වෙලා තියෙන සියලුම එන්ටිටීස් වල සියලුම එන්ටිටීස් වල ප්‍රයිමරි කීස් ෆොරින් කීස් විදිහට රිසර්ව් ටේබල් එකට එනවා. මේ රිලේෂන් එකට වෙනම මේ රිසර්ව් කියන මේ රිලේෂන්ෂිප් එකට වෙනම රිලේෂන් එකක් එනවා. හරිද? වෙනම ටේබල් එකක් ජෙනරේට් වෙනවා. එතකොට ඊට අමතරව මේ රිලේෂන්ෂිප් එකේ තියෙන ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට්ස් දෙක ඇතුළත් කරන්න ඕනේ. මේ රිසර්ව් රිලේෂන් එකට. හරිද? ඔන්න රිසර්ව් කියන රිලේෂන් එක තියෙනවා. ප්‍රයිමරි කී එක රූම් නම්බර් එක එනවා රූම් එක පැත්තෙන්, කන්ටැක්ට් නම්බර් එක එනවා ගෙස්ට්ගේ, පේමන්ට් ID එක එනවා, EID එක එනවා පේමන්ට් එකේ. මෙතන මේ චෙකින් ඩේට් එක මේ ප්‍රයිමරි කී එකේ කොටසක් විදිහට ගන්න ඕනේ නැහැ. හරිද? මං ඇයි කියලා පෙන්නන්නම්. දැන් මේක චෙකින් ඩේට් එක ප්‍රයිමරි කී එකේ කොටසක් විදිහට ගත්තේ නැහැ කියලා රිපීට් වෙන්නේ නැහැ. මොකද පේමන්ට් ID එක තියෙන හින්දා. ඊළඟට චෙකින් ඩේට් එකයි චෙක් අවුට් ඩේට් එකයි එන්න ඕනේ. ඩිස්ක්‍රිප්ටිව් මෙතන තියෙන ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට්ස් දෙක එන්න ඕනේ. මෙතනට රිසර්ව් ටේබල් එකට. ස්ටේටස් එක ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට්ස් අපි දාන්නේ නැහැ රිලේෂනල් ස්කීමා එකේ. හරිද? ඉතින් ඇයි මෙතන චෙකින් ඩේට් එක අපි ප්‍රයිමරි කී එකේ කොටසක් විදිහට ගන්නෙ නැත්තේ කියලා මම ඩේටා දාලා පෙන්නලා තියෙනවා. අපි ඒක පස්සේ බලමු. දැන් මේ ඇරෝස් වලින් පෙන්වන්න ඕනේ මේගොල්ලන්ට ෆොරින් කීස් ආවේ කොහොමද කියලා. සහ මේ රිසර්ව් ටේබල් එකේ ප්‍රයිමරි කී එක වෙන්න ඕනේ මේ කොලම්ස් තුනේම එකතුව. එයාට සම්බන්ධ වෙලා තියෙන එන්ටිටීස් වලින් ආපු ෆොරින් කීස් ඔක්කොම එකතු වෙලා කම්බයින් වෙලා කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක් තමයි රිසර්ව් එකට එන්නේ. හරිද? එතකොට මෙතන රූම් එකේ TID එක ඇවිල්ලා තියෙන්නේ රූම් ටයිප් එකේ TID එක තමයි රිෆර් කරන්නේ. ඊළඟට රිසර්ව් ටේබල් එකේ රූම් නම්බර් එක කියන කොලම් එක රිෆර් කරන්නේ රූම් එකේ රූම් නම්බර් එක. හරිද? මේ රෝ හෙඩ් එක මෙහෙට එන්න ඕනේ. කන්ටැක්ට් නම්බර් එක රිෆර් කරන්නේ ගෙස්ට් කියන ටේබල් රිලේෂන් එකේ කන්ටැක්ට් නම්බර් එක ප්‍රයිමරි කී එක. PID කියන්නේ පේමන්ට් ID එක. ඒක යාට ඇවිල්ලා තියෙන පේමන්ට් ටේබල් එකේ ප්‍රයිමරි කී එක. මේකට ෆොරින් කී එකක් වෙලා තියෙනවා. එතකොට මේ තුනම එකතු වෙලා රිසර්ව් ටේබල් එකේ ප්‍රයිමරි කී එක හැදෙනවා. හරි දැන් මේක ඔයාට තවදුරටත් ඔලුවට දාන්න ඕනි හින්දා තේරුම් කරවන්න ඕනි හින්දා
මම මේකට data දාලා තියෙනවා. මට ඊට කලින් ඔයාලට explain කරන්න ඕනේ. මෙන්න මේ relationships, මෙන්න මේ cardinalities, මෙන්න මේ ternary එකේ cardinalities කොහොමද ඔයා ගන්නෙ කියලා. හරිද? මේ බලන්න. එක guest කෙනෙක් ගත්තොත්, එයාට many rooms book කරන්න පුළුවන්. හරිද? ඔන්න එක one to many. හරිද? එක room එකක් ගත්තොත් ඒක many payments ID යටතේ represent වෙනවා. එක room එකක්. අපි හිතමු R101. හරිද? ඕකට payment IDs කීපයක් තියෙන්න පුළුවන්. හරිද? X කියන පුද්ගලයා අපි හිතමු මේකේ ගාණ රුපියල් 10000යි කියලා. X කියන පුද්ගලයා payment එකක් කරලා තියෙනවා. X කියන පුද්ගලයා කරපු payment එක P1 කියලා තියෙනවා. R101 එකට. ඊට පස්සේ X වලින් පස්සේ X කියන පුද්ගලයාගෙන් පස්සේ Y කියන පුද්ගලයා මේ ඔය R101 කියන room එක payment ID 2 යටතේ reserve කරලා තියෙනවා. එතකොට එක room එකක් ගත්තොත් different payment IDs යටතේ තියෙන්න පුළුවන් එකම room එක. එක room එකක් ගත්තොත් many payments කරලා තියෙන්න පුළුවන් එකම room එකකට. හරිද? එක guest කෙනෙක් ගත්තොත් එයා වරින් වර many payments කරලා තියෙන්න පුළුවන්. එක guest කෙනෙක් ගත්තොත් many payments කරනවා. හරිද? එයා ජනවාරි වල room එකක් book කරලා payment එකක් කරා. ඊට ඒප්‍රිල් වල reservation එකක් කරලා payment එකක් කරා. හරිද? ඊළඟට එක room එකක් ගත්තොත් ඒ room එක many guestලා විසින් reserve කරන්න පුළුවන්. එක room එකක් ගත්තොත් many guestලා විසින් reserve කරන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්ත බලමු එක payment ID එකක් යටතේ. හරිද? එක payment ID එකක් යටතේ many rooms තියෙන්න පුළුවන්. හරිද? එක payment ID එකක් යටතේ අපි හිතමු X කියන පුද්ගලයා payment එකක් කරා රුපියල් 40000ක payment එකක් කරා X කියන පුද්ගලයා room number 101ටයි room number 102ටයි. හරිද? එතකොට මේ payment ID එක P1 කියලා payment එකක් කරා. ඒ P1 කියන payment එකට අදාළව room දෙකක් තියෙනවා. multiple rooms 101ටයි 102ටයි එකපාර pay කරා. P1 කියන payment ID එක යටතේ එක payment එකක් ගත්තොත් ඒක යටතේ many rooms තියෙන්න පුළුවන්. කොහෙන් ගියත් many to many හැමෝම අතර එනවා මේ many. එතකොට මේක ternary එක ඔක්කොම many to many හැම අවස්ථාවෙම මේ ඔක්කොටම many to many එන්නේ. දැන් අවුරුදු කීපයකට කලින් මට මතක නැහැ 2020 හෝ 2022 වගේ කාලේ තිබ්බා මේ ternary relationship එකක් pass paper A level pass paper එකක දීලා supplier agent ඔන්න ඔයගේ ternary එකක් ඒකේ ඔය හැම එකම many to many කියලා එන්නේ. හරිද? දැන් මෙතන බලන්න ඕනේ ඔයා logically එන්නේ එහෙම එක අයත් එක්ක බලන්න ඕනේ. මම දැන් කලින් බලපු විදියට. උට එන්නේ හැම එකටම පැත්තටම many to many. ඔය කැමති දෙකකට M කියලා දාගන්න. කැමති එකකට N කියලා දාන්න. හරිද? දැන් අපි මේකට data දාලා බැලුවොත් එහෙම ඔන්න මම දැන් room type කියලා room type එක වෙනම table එකක දක්වලා තියෙනවා. හරිද? මෙතන room types 9ක් තියෙනවා. මේ තියෙන්නේ එකේ දැන් price එක depend වෙන්නේ room type එක අනුව. හරිද? standard, single, standard king, standard twin එහෙම. ocean scape, skyline. ඔය වගේ මේ ඒ room එක category එක අනුව තමයි price එක depend වෙන්නේ. හරිද? එතකොට අපි room කියන table එකට ගියොත් එහෙම ඒකේ දක්වලා තියෙනවා ඒ room එක
මොන ටයිප් එකේද කියලා. TID කියන්නේ room type ID එක. හරිද? එතකොට මේකෙන් බාගන්න පුළුවන් 101යි 102යි දෙකම ස්ටෑන්ඩඩ්. ස්ටෑන්ඩඩ් සිංගල් ටයිප්. හරිද? එයාට 3යි 4යි 103යි 104යි 105යි ගත්තොත් හතරවෙනි ටයිප් එක superior king type කියන එකට තමයි තියෙන්නේ. ඔන්න විදිහට එක එකම කැටගරි එකේ රූම්ස් කීපයක් තියෙන්න පුළුවන්. හරි නැවත මෙන්න මේ ගෙස්ලා 4 දෙනාව මම එක්සාම්පල් විදියට අරගෙන තියෙනවා. හරි මේ තියෙන්නේ බලන්න ඇකියුරේට්ලි හැම දෙයක්ම ඇකියුරේට්ලි මෙතන පෙන්වන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මොන ගෙස්ට් මොන රූම් එකටද පේ කරේ කියලා අපිට මේ පෙන්වන්න පුළුවන්. හරිද අපි බලමු මෙතන තව එකක් ඇයි චෙකින් ඩේට් එක අවශ්‍ය නැත්තේ ප්‍රයිමරි කී එක හදාගන්න. ඔන්න මම මෙන්න මේ එකම පුද්ගලයාව මේ අරගෙන තියෙනවා. මෙන්න දැන් මේ පුද්ගලයාව හඳුනගන්න යාගේ ෆෝන් නම්බර් එකෙන් 78 කියන මේ නුවන් සිල්වා කියන එක්කෙනාව අරගෙන තියෙනවා. 3යි 6 වතාවක් අරගෙන තියෙනවා. මෙන්න මේ ප්‍රයිමරි කී එක රිපීට් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ චෙකින් ඩේට් එක නැතුව ප්‍රයිමරි කී එක ප්‍රශ්නයක් නැහැ. රිපීට් වෙන්නේ නැහැ කියලා කන්ෆර්ම් කරගන්න. හරිද? මේ පුද්ගලයා රූම් නම්බර් 101යි 102යි බුක් කරගෙන තියෙනවා එකම පේමන්ට්. ඒ කියන්නේ මෙන්න මේ ඩියුරේෂන් එකට. හරිද? දෙසැම්බර් 2 ඉඳලා 6 වෙනකන් එකපාර තමයි පේ කරලා තියෙන්නේ. කියන්නේ මේ රූම් දෙකටම එකවර එකම පේමන්ට් ID එක යටතේ පේ කරලා තියෙනවා P005. P005. හරිද? එතකොට P005 වලට ගිහාම අපි පේමන්ට් ඒකට යමුකෝ. P005 රුපියල් 15000ක් පේ කරලා තියෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ. එතකොට මේ 15000 අයිති වෙන්නේ මොනකටද? මේවට පේනවා රූම් නම්බර් 101ටයි 102ටයි. 101යි 102යි ගත්තොත් අපි යනවා රූම් නම්බර් 101යි 102යි. ඒකේ TID එක ටයිප් එක තමයි ඒක. මේ තියෙන ස්ටෑන්ඩඩ් සිංගල් 7500යි. එයින් දෙකක් අරගෙන තියෙනවා. එතකොට 7500 ඒවා දෙකක් රුපියල් 15000. එතකොට එයා මේ රූම් දෙකට තමයි පේමන්ට් එක කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ක්ලියර්ලි. ඒක හරිම ක්ලියර් මේ මොන රූම් එකටද පේමන්ට් එක කරලා තියෙන්නේ. මෙතන තියෙනවා පේමන්ට් ID එක. පේමන්ට් ID එක P005. හරිද? P005 කියන පේමන්ට් ID එක මේ තියෙනවා රිසර්ව් මේ ටේබල් එකේ. ඒකට ගියාම කවුද පේමන්ට් එක කරලා තියෙන්නේ? මෙන්න මේ පුද්ගලයා නුවන් කියන පුද්ගලයා ගෙස්ට් ටේබල් එකට ගිහිල්ලා එයාගේ නම බලා ගන්න පුළුවන්. මොනාටද පේ කරලා තියෙන්නේ? රූම් නම්බර් 101ටයි 102ටයි. කොහෙන්ද 15000ක් කීයක් පේ කළාද? 15000ක් 15000ක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ රූම් නම්බර් 101යි 102යි කැටගරි එක ටයිප් එක දැන් ස්ටෑන්ඩඩ් සිංගල් රුපියල් 7500 දෙක 15000. පැහැදිලි. ඊට පස්සේ අපි යනවා ඊළඟට එයා අරගෙන තියෙනවා 106යි 107යි අරගෙන තිබිලා තියෙනවා ජනවාරි මාසේ මේ අවුරුද්ද ජනවාරි මාසේ. හරිද? මොකද්ද පේමන්ට් ID එක P001. මොකෝ බලන්න P001 මේ තියෙන්නේ. එතකොට අපි මෙතනින් පටන් ගත්තත් P001 කියන එකට කවුද පේ කරලා තියෙන්නේ? මේ තියෙන්නේ P001 IN1 කියන පුද්ගලයාම මොනාටද පේ කරලා තියෙන්නේ? මේ රූම් නම්බර් 106ටයි 107ටයි. මොනවාද මේ කීයක් පේ කළාද? 40000ක් අපි බලමු 106යි 107යි 106 කියන්නේ ටයිප් එක 6 ඒ කියන්නේ ප්‍රීමියම් රුපියල් 20000යි 107 කියන්නේ 106යි 107යි 107 කියන්නේ ඒත් 6 107 කියන්නේ ඒත් 6 ප්‍රීමියම් රූම් දෙකක් අරන් තියෙන එකයි යා 40000ක් පේ කරලා තියෙන්නේ හරිද එතකොට දැන් බලන්න මෙතන ප්‍රයිමරි කී එක රිපීට් වෙන්නේ නැහැ. මෙන්න මේ තුන තමයි ප්‍රයිමරි කී එක. මොන රිපීට් වෙලා නැහැ. මොකද මේ දෙක සමානයි. හැබැයි රූම් නම්බර් එක වෙනස්.
හරිද? ඊළඟට මෙන්න මේක බලමු. ආයි මේකේ නා 12:24 ඉඳලා 26 දක්වා මේ රූම් දෙක අර 101යි 102යි කියන රූම් දෙක බුක් කරගෙන තියෙනවා. මෙන්න මේකයි මේක සමානයි මේක සමානයි. හරිද? ආයි මේක සමානයි මේක සමානයි. හැබැයි මේක වෙනස්නේ. හරිද? මෙතන PID එයා payment ID එක P005. හැබැයි මෙතනට එනකොට payment ID එක P007 වෙනස්. හරිද? repeat වෙන්නේ නැහැ. payment ID එක වෙනස්. හරි. payment ID එක හින්දා ඒක මේ repeat වෙන එක නැවතිලා තියෙනවා. හරි ඔන්න ඔය විදිහට check in date එක අවශ්‍ය වෙන්නේ මේකට මේ primary key එක හදාගන්න. හරි ඔයාට ඕන නම් මේකේ screenshot එකක් අරගෙන ඔක්කොම tables ටික ඔක්කොම පැහැදිලිව තියෙනවා screenshot එකක් අරගෙන හොඳට analyze කරලා බලන්න. හරිද? right. දැන් මම කිව්වා ඔය status එක room එකක් available ද නැද්ද කියන status එක මේ table වල ER diagram එකේ පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක query එකකින් ගන්න ඕන දෙයක්. හරිද? මෙහෙමයි. දැන් මේ queries ටිකක් advance. හරිද? ඔයා මේ query එක කොහොමද කියලා ඒවා බලන්න යන්න එපා. කොහොම හරි query එකකින් ගන්න පුළුවන් නේ. හරිද? query එකකින් මේක එක ආකාරයට ගන්න පුළුවන්. හරිද? මේවාට මේවා අදාළ නැහැ. මම මේ ගන්න පුළුවන් බව තමයි පෙන්වන්නේ. ඔන්න query 1 එකෙන් පෙන්නනවා display whether required room is occupied or not in given date. ඔයා හිතන්න ඔයාට මේ හොටෙල් එකේ තියෙනවා කැමති room එකක්. ඒකෙන් බැලුවාම view එක ලස්සනයි. ඔයාට ඕනේ ඒ room එකම. ඔයා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා drop down නැත්නම් text field එකක මේ room එකේ number එක ගහලා 102 කියන room එක ගහලා බලනවා available ද කියලා. මෙන්න මේ දවසේ 2025 12:27 ඉඳලා 12:26 වෙනකම් කියලා. නෑ ඔයාට එනවා ස්ටේටස් එක occupied කියලා මෙන්න මේ විදිහට query එකක් ගහලා ගත්තොත් එහෙම. හරිද? occupied කියලා එනවා. ඔයාට ඔයා වෙන room එකක number එකක් ගහලා බලන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් list all occupied rooms for given date range. ඔයාට බලා ගන්න ඕනේ 2012 12:24 ඉඳලා 26 වෙනකම් ඔකියුපයි වෙලා තියෙන රූම්ස් සියල්ල මොනවාද කියලා මේ query එකෙන් බලා ගන්න පුළුවන්. හරිද? ඔයාට තව බලා ගන්න පුළුවන් මේ available rooms මොනවාද කියලා. මේ available rooms සහ ඒ වගේ විස්තර බලා ගන්න පුළුවන්. මේ යම්කිසි කාල සීමාවක් ඇතුළත 2025 12:25 ඉඳලා 12:20 වෙනකම්. මෙන්න මේ room types ඒ වගේ prices මොනවාද? status එක available. හරිද? ඊළඟට තව ආකාරයක්. මේකෙන් මොනවද දීලා තියෙන්නේ? මේකෙන් දීලා තියෙනවා ඔයාට room type එක දුන්නාම ඔයාට ඕනේ මෙන්න මේ type එක විතරයි. දැන් මෙතන ඇවිල්ලා තියෙනවා. තියෙන room types available room types ඔක්කොම. දැන් ඔයා බලනවා මෙන්න මේ type එකේ rooms මොනවාද available තියෙන්නේ කියලා. මෙතන ඔයාට 3ක් එනවා. හරිද? ඔන්න ඔය වගේ ඔයාට තව ඕනනම් තව එක විදිහට ඕනම ආකාරයකින් SQL ලියලා මේක ස්ටේටස් එක බලා ගන්න පුළුවන් available ද නැද්ද කියලා. ඉතින් මේක තමයි accurate ER diagram එක. හරි. right. ඊළඟට මම හිතන්නේ normalization ප්‍රශ්නේ. දැන් මෙහෙමයි normalization ප්‍රශ්නයක් දෙනවා නම් මේ දැන් මෙතන ටේබල් එකක් දෙනවනේ normalize වෙලා නැති fully normalize වෙලා නැති ටේබල් එකක් දෙනවා. ඒ ටේබල් එක දෙනකොට හරියට ටේබල් name එක දෙන්න ඕනේ. හරිද? ටේබල් එකේ නම හරියට දෙන්න ඕනේ. ටේබල් එකේ නම ටේබල් එකේ නම දෙන්නේ නැත්තම් primary key එක මේ ටේබල් එකේ primary key එක මොකක්ද කියලා දෙන්න ඕනේ. හරිද? ඒ එකක්වත් නැතුව මේ අපිට normalize කරන්න බෑ. එහෙනම් ඉතින් දිවස් තියෙන්න ඕනේ එහෙම normalize කරන්න. ටේබල් එකේ නම දීලා තියෙනවා නම් හරියට ටේබල් එකේ නම දීලා තියෙනවා primary key එක දීලා නැත්තම්
අපිට ටේබල් එකේ නමට අනුව මේ ටේබල් එකේ මොකද්ද ප්‍රයිමරි කී එක විය යුත්තේ කියලා හිතා ගන්න පුළුවන්. ප්‍රයිමරි කී එක දීලා තියෙනවා නම් එහෙනම් මේක මොන මේ ටේබල් එකේ නම මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඔය දෙකම දීලා නැත්නම් කොහොමද normalize කරන්නේ? normalize කරන්න අපි ප්‍රයිමරි කී එක දැනගෙන ඉන්න ඕනේනේ හරියට. මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක දැනගෙන ඉන්න ඕනේ. අද ප්‍රයිමරි කී එක දීලා නැත්නම් කවුරු හරි විසින් එහෙනම් ටේබල් එකේ නම හරියට දීලා තියෙන්න ඕනේ. ඒ දෙකම හරියට දීලා නැහැ. ටේබල් එකේ නමත් මේ වැරදි නමක් දීලා තියෙන. Tamanට හිතෙන නම්. එහෙම බෑ. ඒ දෙකින් එකක් හරියට දෙන්න ඕනේ. මේ normalize කරන්න. හරිද? right. දැන් මෙතන කොහෙවත් ඔයාලට මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක මොකක්ද කියලා සඳහන් කරලා නැහැ. අපි බලමු ටේබල් එකේ නම මෙතන කියලා නැහැ. එහෙනම් ටේබල් එකේ නම මේ වෙන කොහේ හරි තියනවද කියලා බලමු. හරි. Identify the current normal form of the book issue table. එහෙනම් මේ ටේබල් එකේ නම දීලා තියෙනවා ප්‍රශ්නේ. book issue table එකේ current normal form එක මොකක්ද කියලා සඳහන් කරලා justify your answer. හරි. එහෙනම් book issue. එහෙනම් පොත් issue කරපු විස්තර තියෙන ටේබල් එක. එහෙනම් මේ පොත්වල විස්තර නෙමෙයි මේකේ තියෙන්නේ. පොත්වල විස්තර මේ බුක් ටේබල් එක නෙමෙයි. හරිද? බුක් ටේබල් එකේ තියෙන්නේ පොත්වල විස්තර විතරනේ. මේකේ තියෙන්නේ පොත් ළමයින්ට ඉෂුව කරපු විස්තර පිළිබඳ ඩේටා. හරිද? ළමයින්ගේ ඩේටා විතරක් නෙමෙයි. මොකද ළමයින්ගේ ඩේටා තියෙන්නේ ස්ටුඩන්ට් ටේබල් එකේ. හරිද? මේකේ තව ඕතර්ගේ විස්තරක් තියෙනවා. හරිද? ඒ ඕතර්ගේ විස්තර තියෙන්නේ ඕතර් ටේබල් එකේ. හරි. හරි. එහෙනම් ඔයා බලන්න අන්න ඒ වගේ ඔයා ඉස්සෙල්ලා බලන්න මේකේ තියෙන්න ඕනේ ඒවා මොනවද කියලා. මේකේ තියෙන්න ඕනේ පොත මොන ළමයාටද ඉෂුව කරේ ඉෂුව කරපු දවස හරිද අපි බලමු මොන පොතේ ID එක තියෙන්න ඕනේ කාටද ඉෂුව කරේ කියලා තියෙන්න ඕනේ හරිද ඉෂුව කරපු ඩේට් එක තියෙන්න ඕනේ රිටර්න් කරා නම් රිටර්න් කරපු දවස තියෙන්න ඕනේ that's all වෙන එකක් මේකේ තියෙන්න ඕනේ හරිද ඔය බුක් ඉෂුව නම් මේ ටේබල් එකේ නම බුක් ඉෂුව නම් වෙන මේ ඉන්ෆර්මේෂන් එකක් මේකේ තියෙන්න සුදුසු නැහැ මේකේ තියෙන්න ඕනේ පොත් කාටද ඉෂුව කරේ කවද්ද ඉෂුව කරේ රිටර්න් කරා නම් රිටර්න් කරපු දවස අර අනිත් සියල්ලම මේකේ තියෙන්න ඕන නැති ඒවා. හරිද? right. එහෙනම් මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක වෙන්න ඕනේ මොකද්ද? දැන් ප්‍රයිමරි කී එක දැනගන්න එපා. ඩිපෙන්ඩන්සිස් ටික දැනගන්න. මේක partial dependency ද transitive dependency ද මොකද්ද කියලා. ඔයා තේරුම් ගන්න. මේකේ ප්‍රයිමරි කී එක මොකද්ද කියලා ඔක්කොටම කලින් දැනගන්න එපා. එහෙනම් මේකට මොකද්ද සුදුසු ප්‍රයිමරි කී එක? ස්ටුඩන්ට් ID එක. අපි careful එකක් ස්ටුඩන්ට් ID එකයි ස්ටුඩන්ට් ID එකයි බුක් ID එකයි. බුක් ID එකයි බලමු ඇතිද කියලා. මෙන්න මේ ළමයාට 601 කියන ළමයාට මේ පොත ඉෂුව කරලා තියෙනවා. හරිද? අපි හිතමු DBMS concepts. හරිද? ඔය ළමයා ඒ පොතේ නම. හරිද? ඒ පොත අරගෙන තියෙනවා. ඉතින් ඒ ළමයාට ආයි ඒ පොතම දෙන්න බැයිද? ඒ ළමයාට ඒ 601 දැන් මෙතන එහෙම එකක් නැහැ. ඉතින් ඔය අපි හිතමු ඒ ළමයාට ඒ පොතම නැවත ගන්න බැයිද? පස්සේ දවසක ඒ පොත ඒ ළමයාට සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරගන්න බැරි වුණා නම් ඒ ළමයා හිතනවා හරි මං තව දවසක මේක ගන්නවා කියලා. ඒ ළමයාට 601 කියන ළමයාට ඒ පොත ගන්න බැයිද තව දවසක? එතකොට අන්න එහෙම ලොජිකලි හිතන්න ඕනේ.
එතකොට ඒ ස්ටුඩන්ට් ID එක 601 කියන ළමයාට එක යම්කිසි පොතක් යම්කිසි මේවා එකම ළමයාට කීප වාරයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ප්‍රයිමරි කී එක විදියට ස්ටුඩන්ට් ID එකයි බුක් ID එකයි විතරක් මදි. ඉෂුව කරපු දවස ගන්න වෙනවා. නැත්නම් ප්‍රයිමරි කී එක රිපීට් වෙනවා. ඉෂුව් ඩේට් එක ගන්න වෙනවා. මේ කවද්ද ඉෂුව කරේ කියලා. රිටර්න් ඩේට් එක අවශ්‍ය නැහැ. එතකොට බලන්න රිපීට් වෙන්නේ නැහැ. හරිද නෑ හැම එකම ඔයාට මෙහෙමයි කියලා කියන්න බෑ නවා බලන්න ඉෂුව ඩේට් එක ප්‍රයිමරි කී එකේ කොටසක් විදියට ගන්න. එතකොට අපි හිතමු මේ ළමයාට රාජ් 601 කියන ළමයාට 101 කියන පොත ඉෂුව කරලා තියෙන්නේ 8.1. ඒ ළමයාට ඒ පොතම ඉෂුව කරලා තියෙන්නේ වෙන අපි දාමු 9.2. හරි. එතකොට රිපීට් වෙන්නේ නැහැ. හරි. කොහොම හරි එහෙම ඩේටා එකක් මේකේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිද? එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒකින්ද අපි ප්‍රයිමරි කී එක විදිහට ගන්නවා. ස්ටුඩන්ට් ID, book ID, issue date. එතකොට මේක කොම්පොසයිට් ප්‍රයිමරි කී එක. ප්‍රයිමරි කී එක කොම්පොසයිට් නම් මොකද්ද ඔයා චෙක් කරන්න? අනිවාර්යෙන්ම partial dependencies තියනවාද කියලා බලන්න. ඒ කියන්නේ ප්‍රයිමරි කී එක හැදිලා තියෙන්නේ කොටස් කීපෙකින්. ඔයා බලන්න ඕනේ යම්කිසි non key attribute එකක් ප්‍රයිමරි කී නොවන attribute එකක් ප්‍රයිමරි මුළු ප්‍රයිමරි කී එක මතම ඩිපෙන්ඩ් වෙනවද? ප්‍රයිමරි කී එකේ කොටසක් මත ඩිපෙන්ඩ් වෙනවද කියලා. දැන් මෙතන මේ normalization A to Z මට උගන්වන්න බෑ. normalization හිමීට ටික ඔලුවට දාන්න ඕන දෙයක් කාලයක් තිස්සේ මේ කියන්නේ හොඳට කාලය අරගෙන සෙෂන් කීපයක් තිස්සේ එක questions ගොඩාක් ඩිස්කස් කරලා හිමීට ඔලුවට දාන්න ඕන දෙයක්. මේ ඉතින් ඔයා බලාපොරොත්තු වෙන්න එපා මම දැන් මෙතන normalization උගන්වයි කියලා. හරි. right. partial dependencies බලන්න ඕනේ. එතකොට ඔයාට පේනවා ස්ටුඩන්ට් නේම් එක ඩිපෙන්ඩ් වෙන්නේ ස්ටුඩන්ට් ID එක මත විතරයි. මේ මුළු ඔක්කොම මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. එහෙනම් ස්ටුඩන්ට් නේම් එක අයින් කරන්න ඕනේ මේ ටේබල් එකේ. බුක් ටයිටල් එක ඩිපෙන්ඩ් වෙන්නේ බුක් ID එක මත විතරයි. ප්‍රයිමරි කී එකෙන් කොටසක් මත විතරයි. එහෙනම් මෙයාව මෙහෙන් අයින් කරන්න. ඊළඟට මේ author ID එක. author ID එක. ඒ පොත ලියපු කෙනා. ඒ පොත ලිව්වේ කවුද? පොත ලිව්වේ කවුද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ බුක් ID එක මත. හරිද? ඒ වගේම මෙතන තව ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකකුත් තියෙනවා. හරිද? author name එක ඩිපෙන්ඩ් වෙන්නේ author ID එක මත. බුක් ID එක මත නෙමෙයි. ඒ author ගේ නම ඩිපෙන්ඩ් වෙන්නේ author ID එක මත. හරි. දැන් මේක දැන් මෙතන තියෙනවා ට්‍රාන්සිටිව් මේ partial dependencies උත් තියෙනවා. ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකකුත් තියෙනවා. අපි ඔක්කොටම කලින් බලන්න ඕනේ ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි වලට කලින් බලන්න ඕනේ partial dependency තියෙනවද කියලානේ. හරිද? partial dependency තියෙනවා නම් එහෙනම් මේක තියෙන්නේ first normal form එකේ. මුලින්ම බලන්න ඕනේ partial dependency තියෙනවද කියලා. partial dependency තියෙනවා නම් මේක තියෙන්නේ first normal form එකේ. හරිද? right. එතකොට identify current normal form. first normal form. Justify your answer. දැන් මේක ඇයි ජස්ටිෆයි කරන්නේ? ඇයි මේ ෆස්ට් නෝමල් ෆෝම් එකේ තියෙන්නේ කියලා අහනවා. එතකොට ඔයා මෙන්න මේවට උත්තර ලියන විදිහක් තියෙනවා. නැත්නම් ඔයාට ලකුණු හම්බ වෙන්නේ. හරිද? ඉතින් මම මාකින් යන කෙනෙක් විදිහට අවුරුදු 8ක් තිස්සේ මාකින් යන කෙනෙක් A level මාකින් යන කෙනෙක් විදිහට මම දන්නවා මේකට උත්තර ලියන්න ඕනේ. ඔයා කොහොමද කියලා. ආවට ගියට ඔයා ලියන උත්තර වලට ලකුණු හම්බ වෙන්නේ නැහැ. දැන් ගිය අවුරුද්දේ තිබ්බා මොන normal form එකේද justify your answer කියලා. හරිද? right. ඔයා මේක කියන්න ඕනේ. මෙන්න මෙහෙම the primary key of this table should be මොකක්ද primary key එක? student ID, book ID and issue date. based on given table name book issue maybe පොතේ නම sorry table මේ table එකේ නම book issue එහෙනම් primary key එක මෙන්න මේක. නම් මේක composite primary key එක. this is a composite primary key. හරි දැන් ඔයා මේක මෙන්න මේ හැල්ල ලියන්න ඕනේ. හරිද? ඇයි මේ table එක first normal form එකේ තියෙන්නේ කියලා කියනවා.
this යම්කිසි ටේබල් එකක් ෆස්ට් නෝමල් ෆෝම් එකේ තියෙන්නේ නම් ඒකට ඒකේ මෙන්න මෙහෙම කියන්න ඕනේ. This table is in first normal form. ඇයි? Because it contains atomic values. So I think atomic values කියන්නේ මොනවද කියලා A to Z මෙතන explain කරන්න බෑ. අර ක්‍රමාදදා මේ cells වල ක්‍රමාදදා values තියෙන්න බෑ. එහෙනම් non atomic. මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන එක සෙල් එකක එක වැලියු එකයි තියෙන්නේ. හරිද? එක සෙල් එකක එක identifiable value එකයි තියෙන්නේ. Now අපි ඒවට කියන atomic values because this table contains atomic values. And no repeating group of columns. Repeating columns තියෙන්න බෑ. author 1, author 2, author 3 අන්න ඒ වගේ ඒවා තියෙන්න බෑ. එහෙනම් ඒවත් එහෙම repeating group of columns non-atomic repeating group of columns non-atomic values තියෙනවා නම් මෙතන මෙහෙම ක්‍රමා දාලා Java programming OS ක්‍රමා දාලා තව මොන හරි තියෙනවා නම් අපි ඒවට කියනවා non-atomic කියලා. හරිද? non-atomic හෝ repeating group of columns තියෙනවා නම් එහෙනම් ඒ table එක තියෙන first normal form එකේ නෙමෙයි zero normal form එකේ. ඉතින් ඒ වගේ ඒවා මේකේ නෑනේ. මේකේ තියෙන atomic values cells වල තියෙන atomic values no repeating groups of columns තියෙන හින්දා අපි කියනවා this table is in first normal form. However, this table is not in second normal form. මේ table එක හැබැයි second normal form එකේ නෙමෙයි තියෙන්නේ. ඇයි? Because there are partial dependencies. මේකේ තියෙනවා partial dependencies. Partial dependencies තියාගෙන කොහොමද second normal form එකට යන්නේ? second normal form එකට යනවා නම් partial dependencies අයින් කරන්න. ඉතින් මේකේ partial dependencies තියෙන හින්දා ඔයාලට කියන්න පුළුවන් this table is not in second normal form. මොනවාද තියෙන partial dependencies කියලා පැහැදිලිව කියන්න. Student name depends only on part of the primary key student ID, and book title depends on only on another part of primary key book ID. ඒක තමයි partial dependency එක. අනේ author name depend on author ID කියලා මෙතන ලියන්න යන්න එපා. ඒක partial dependency එකක් නෙමෙයි. ඒක transitive dependency එකක්. එතකොට return date එක depend වෙනවද මේ primary key එකේ ඔක්කොම මත? ඔව්. මොන ළමයාද return date එක? මොන ළමයා මොන පොතද? මොකක්ද පොත? කවදා issue කරපු පොතද මේ return කරලා තියෙන්නේ? 601 කියන ළමයා 101 කියන පොත 8 වෙනි මාසේ මේ issue කරපු එක තමයි මේ return කරලා තියෙන්නේ. එතකොට මේ ළමයා අපි හිතමු මේ පොතම කියලා ඒ පොතම රිටර්න් කරලා තියෙන්නේ මෙන්න මේ 9 වෙනි මාසේ issue කරපු එක තමයි මේ රිටර්න් කරලා තියෙන්නේ. එතකොට මේ ඔයා මේ රිටර්න් date එක ගැන explain කරනකොට මේ මුළු primary key එකම ඔයාට කියවෙනවා. එහෙනම් ඒතන මේ return date එක full functional dependency මුළු primary key එකම තමයි depend වෙනවා. දැන් බලන්නකො ළමයාගේ නම කියනකොට මුළු primary key එකම කියවෙනවද මේ table එකේ නෑ. ළමයාගේ නම depend වෙන්නේ ළමයාගේ ID එකම. පොතේ නම depend වෙන්නේ book ID එකම. එහෙමනේ කියවෙන්නේ author ID එක depend වෙන්නේ book ID එක මත. හරිද? එතකොට ඒ වගේ ඒවා මේ කියවෙන්නේ නැහැනේ මේ මුළු primary key එකම. එතකොට author ID එක මේකෙන් අයින් වෙන්න ඕනේ. අය author ID එක depend වෙන්නේ book ID එක මත. අන්න ඒකත් මෙතන කියන්න ඕනේ. Of the primary key book ID. හරි එච්චරයි. හරිද? හරියට කියන්න ඕනේ. නිකන් cheap answers දෙන්න බෑ. හරි. ඊළඟට then suggest how you would normalize this table to the next higher normal form. මොකද්ද දැන් මේකේ ඊළඟ normal form එක second normal form එක. හරිද? දැන් මේක ගිය අවුරුද්දෙත් ඔය වගේ එකක් දීලා තිබ්බා ඊළඟ normal form එකට convert කරන්න කියලා මේ වගේම මේ එකක්.
ඒකේ ඊළඟ normal form එක තමයි second normal form. හරිද? third normal form එක නෙමෙයි. හරිද? first normal form එකේ තියෙන එකක් ඊළඟ normal form එකට ගන්න කිව්වහම second normal form එකට ගන්න ඕනේ. third එකට නෙමෙයි. එහෙනම් මේක normalize කරන්න ඕනේ second normal form එකට. third එකට නෙමෙයි. දැන් අපි බැලුවා papers 150ක් විතර. ඕකේ ගොඩක් අය 175ක් විතර normalize කරනවා. 175 නෙවෙයි 180ක් විතර. second normal form එක ඊළඟ normal form එක උනේ second normal form. normalize කරලා තිබ්බ අන්තිමට third normal form එක වෙනකම්. එතකොට වැරදි. එතකොට ලකුණු හම්බ වෙන්නේ කියලා තියෙන විදිහට කරන්න ඕනේ second normal form එක නම් second normal form එකට normalize කරන්න. හරිද? right අපි කොහොමද එහෙනම් අයින් කරන්න ඕනේ student name එක අයින් කරලා student ID එකත් එක්ක වෙනම table එකක දාන්න. එහෙනම් ඒ හැදෙන table එකේ නම මොකද්ද? ඒ හැදෙන table එකේ නම student. හරිද? ඔයා එකට නමක් දෙන්න ඕන. student ID එකයි student name එකයි තියෙන්නේ මොන table එකේද? student table එකේ වෙන එක නෙමෙයි. හරිද නේ? ඊළඟට book name එක book title එක අයින් කරලා book ID එකත් එක්ක දක්වන්න ඕන. හරිද? එහෙනම් ඒ විස්තර තියෙන්නේ book දැන් එතන පොඩි මේකක් තියෙනවා. දැන් බලන්න book title එක depend වෙනවා book ID එක මත. author ID එක depend වෙනවා book ID එක මත. ඒ පොත ලියපු කෙනා කවුද? මේ පොත ලියපු author කවුද? එතකොට author name එක depend වෙනවා author ID එක මත. හරිද? එතකොට book මේ table එකෙන් book issue කියන table එකෙන් අයින් කරන්න ඕනේ. book ID එක මත විතරක් depend වෙන්නේ කවුද? මෙයයි අයින් වෙන්න ඕනේ. එතකොට author ID එක අයින් කරනකොට author ID එක අයින් වෙනවා. author ID එක මත depend වෙනවා author name එක. එයාවත් අයින් වෙනවා. එහෙනම් මේ තුනම අයින් වෙලා කොහෙටද දාන්නේ? book ID කියන relation එකක් හදලා ඒකට දාන්න ඕනේ. book ID නෙමෙයි book කියලා relation එකක් හදලා ඒකට දාන්න ඕනේ book ID එකත් එක්ක. හැබැයි book ID එක මෙතනින් අයින් කරන්න එපා. එතකොට ඒ ළමයා ගත්ත issue කරේ මොන පොතද කියලා හොයාගන්න බැහැ. එතකොට book table එකේ එනවා book ID එක එනවා book title එක එනවා author ID එක එනවා author name එක එනවා. එතකොට book ID එක තමයි primary key එක. අන්නේ අලුත් relation එකේ primary key එක මොකක්ද කියලා දක්වන්න ඕනේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේක fully normalize වෙලා නැහැ. මේ relation එක තියෙන්නේ second normal form එකේ. මොකද author name එක depend වෙනවා author ID එක මත. non key attribute depend on another non key attribute without depending on primary key. හරිද? ප්‍රශ්නයක් නැහැ කියලා තියෙන්නේ second normal form එකට ගන්න කියලා. ඉතින් මේක මෙහෙම තියන්න. third normal form එකට ගන්න කිව්වොත් ඔයා මේක මෙතනින් අයින් කරලා author කියලා table එකක් relation එකක් හදලා author ID එකත් එක්ක පෙන්නනවා. ඒ third normal form එක නෙමෙයි නහලා තියෙන්නේ. ඒකින්ද මේක මෙහෙම තියන්න. හරිද? ඒකේ තියෙනවා අවුලක්. හරි right. ඊළඟට book issue table එකේ අන්තිමට ඉතුරු වෙන්නේ student ID එකයි book ID එකයි issue date එකයි return date එකයි විතරයි. හරිද? right. ඉතින් දැන් මීට වැඩිය දෙයක් පැහැදිලි කරන්න බෑ normalization ගැන. හරිද? එතකොට මේක පැය 3-4ක් මට කරන්න වෙනවා. right. Consider the following inventory table. ඉන්න ඔන්න table එකක් දීලා ආගෙන් ප්‍රශ්න අහනවා. Write down the output of following SQL statement. හරි. right. දැන් මේ SQL එකක output එක ලියන්න කිව්වහම ඔයා carefully බලන්න ඕනේ. හරිද? carefully බලන්න ඕනේ. මොනවාද display කරන්න ඕනේ කියලා. දැන් ඔයාට ඕන කුණු ගොඩවල් ඔක්කොම display කරන්න බෑ. හරිද? ඒගොල්ලෝ කියලා තියෙන දේ තමයි display කරන්න ඕනේ. ඔයා කොහොමද අඳුරගන්නේ මොනවාද display කරන්න ඕනේ කියලා? මේ තියෙන select කියන එකේ item name එකයි cost price එක. අන්නේ select එක යටතේ තියෙන ටික තමයි
output column විදිහට display වෙන්නේ. table එකේ columns විදිහට display වෙන්නේ. වෙන මොකුත් ඔයාලට මෙතනට ඇතුළත් කරන්න බෑ output එකට. එතකොට ඔයාලට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක ලකුණු අඩු වෙනවා නැත්නම් එකක්වත් හම්බ වෙන්නේ නැහැ. හරිද? මං කිව්වේ මගේ marking experience එක අනුව. හරිද? right. එතකොට මේ ඔක්කොම පෙන්නනවාද item name එකයි හැම item name එකමයි ඒ වගේ price එකයි පෙන්නනවද? නැහැ. මෙතන condition එකක් තියෙනවා. where selling price එක 500ට වඩා වැඩි වෙන්න. එහෙනම් බලන්න selling price එක 500ට වඩා වැඩි ඒවා මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ 1200යි මේක 500ට වඩා වැඩිනේ. එතකොට 500 ගන්න බෑ. greater than 500. එතකොට ඒක ගන්න බෑ 750. එතකොට මේ ඔක්කොම පෙන්වන්න ඕනේද? නෑ. ඒකේ පෙන්වන්න ඕනේ item name එක headphone cost price එක පෙන්වන්න. හරිද? එතකොට headphone එකයි cost price එකයි. එතකොට මෙන්න මේ විදිහට එන්න ඕනේ. මොකද්ද columns item name. දැන් මේ column name ඔයාට ඕනේ ඒවා දාන්න බෑ. simple capital මේ හරියට ඒ නම as it is paper එකේ තියෙනවනේ ඔයාට දීලා. simple capital බලනවා වගේ හරියට නම ඒ විදිහට ලියලා තියෙනවද? මෙතන තියෙන්නේ එක නමක් ඔයා දාලා තියෙන්නේ තව නමක්. එහෙම වෙන්න බෑ. ඔයා දැන් මේ මොන්ඩිසෝරි paper එකකට නෙමෙයිනේ ලියන්න යන්නේ. A level IT paper එකට ලියන්න යන්නේ. එතකොට මේ ඔයාට ඕන මෝඩ වැඩ කරන්න බෑ. හරිද? ඊළඟට cost price එක. cost price එක තමයි ඊළඟට පෙන්වන්න ඕනේ. cost price එක මේ විදිහට දාන්න ඕනේ. ඒ නම මේ විදිහට. එතකොට මොනවද මේ headphone 1000යි shirt එක 720යි කියලා එන්නේ. හරිද? ඊළඟට මොකද්ද කියලා තියෙන්නේ? ඔන්න හරි. Write the required SQL statement to insert the following record into the inventory table. ඔන්න ඔය කියන table එකට මේ විස්තර ටික දාන්න අවශ්‍ය කරන insert statement එක ලියන්න. හරිද? දැන් මේ insert statement වර්ග දෙකක් තියෙනවා. හරිද? ඉතින් එකක් තමයි insert කරනකොට column names ටික mention කරන්න ඕනේ. තව එකක තියෙනවා column names ටික mention කරන්නේ නැහැ. values ටික විතරයි mention කරන්නේ. ඉතින් ඔයා බලන්න ඕනේ මෙතන table එකේ සියල්ලටම data input වෙනවද කියලා. හරිද? සියලුම columns වලට data input වෙනවා නම් මේ column names ටික mention කරන එක not compulsory. හරිද? අත්‍යවශ්‍ය නැහැ. බලමු. item ID එකට data දානවා. ඔව්. category එකට එනවා. item name එකට එනවා. selling price එක include කරනවා. cost price එක include කරනවා. පිළිවෙලට ඔක්කොටම එනවා. හැබැයි selected columns කීපයකට විතරයි නම් data දාන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම column names ඒ මොනවාට data දාන column names ටික සඳහන් කරන්න ඕනේ. මෙතන එහෙම නැහැනේ. ඒකින්ද මේක not compulsory. මේ column names ටික පිළිවෙලට සඳහන් කරේ නැහැ කියලා ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා කැමති නම් ලියන්න column names ටික ලියන්න. ඒක compulsory නැති හින්දා මම ඒකේ light color කරනවා. හරිද? right. හරි. ඊළඟට ඔයාට පුළුවන් insert into inventory values නැත්නම් ඔයාට මේකත් සඳහන් කරලා මොනවද column names කියලා සඳහන් කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. values දැන් බලන්න item ID එක. දැන් මේ වගේ data type එක නම් දීලා නැහැ. කෙනෙකුට හිතන්න පුළුවන් මේක text චා හරි වාචා හරිද කියලා. එහෙනම් ඔයාට කැමති නම් මේ මොකද්ද I නේද? ඇත්තටම මට දැක්කේ 101 102 ඒ වගේ අර carefully බලන්න මෙතන තියෙන I01 I02 I03 එහෙනම් මේක අනිවාර්යයෙන්ම මේක data type එක චා හරි වාචා හරි එහෙනම් ඔයා insert statement එකේදී within single quotes මේක දාන්න ඕන within single quotes නැතුව නිකම් මේ ඔයාට ආවට ගියට insert statement ලියන්න බෑ හරිද right
වගකීමක් ඇතුව ඔයා උත්තර ලියන්න ඕනේ. ඊළඟට මේ කැටගරි එක ක්ලෝතින්. ඒක නම් අනිවාර්යෙන්ම වාචා හරි චා කියලා හරි අපි දාන්නවා. ඒකත් within quotes. jacket item name එකත් චා හරි වාචා හරි. මේක numerical value එකක්. selling price and cost price කියන්නේ numerical value එකක්. අපි numerical values කීයටවත් within quotes දාන්නේ නැහැ. without quotes මෙහෙම දාන්න. අනිවාර්යයෙන්ම semicolon එක දාන්න. නැත්තම් මේ ඔයාට වැරදි දාන්න පුළුවන්. ඔයා මෙච්චර හරියට මේක ලියලා මෙතන semicolon එක නැති වුණාම මාකින් කරනකොට වැරදි දාන්න පුළුවන්. හරිද? මේක හරිම ඉම්පෝටන්ට්. ඉතින් ඒක මගේ රික්වයර්මන්ට් එකක් නෙමෙයි. මේ මාකින් වල බලන එක. හරිද? SQL ලියනවා නම් අන්තිමට semicolon එක දාන්න. right. තව එකක් ලියන්න කියලා තියෙනවා අන්තිම ප්‍රශ්නේ. Write the SQL statement to display records of items which belongs to electronic category only. හරිම ලේසි SQL statement එක. display records. දැන් display කරන්න ඕන මොන columns ද කියලා නම් කියලා නැහැ. එහෙනම් select all. select all මොනවාද පෙන්වන්න ඕන මේ ඉලෙක්ට්‍රොනික්ස් කැටගරි එකට අදාළව පෙන්වන්න ඕන columns මොනවාද කියලා ස්පෙસિෆිකලි කියලා නැහැ. එහෙනම් select all මේ select all කියලා මේ අකුරෙන් ලියන්නේ නැහැ. හොඳේ මෙහෙම all කියලා එහෙම ලියන්නේ අපි paper A level papers බලනකොට ඒ වගේ ඒවාක් තියෙනවා. හරිද? select all from inventory මොකද්ද table එකේ නම where category equals electronics. electronics නිකන් මේ without quotes නෙමෙයි within quotes. මොකද ඒක අකුරු ටික. අකුරු වාචා හරි චා හරි value එක හැමතිස්සෙම within quotes දෙන්න ඕනේ. හරිද? right. ඉතින් මෙච්චරයි database ප්‍රශ්නේ. ඉතින් ඔයා මේ carefully වෙලාව අරගෙන මේ recording එක carefully analyze කරන්න හිමීට බලන්න කලබලයක් නැතුව. ඉතින් දැන් මම දේවල් විස්තර කරනකොට ගොඩාක් විස්තරත් එක්ක dataත් එක්ක තමයි මට explain කරන්න වෙලාව අරගෙන. ඉතින් මේක හොඳට බලන්න මේ කොහොම හරි database ප්‍රශ්නේ කරගන්න try කරන්න. හරි. Thank you.